හැමෝම කම්ෆර්ටබල්ද? ඕකේ. අහන්නනේ හොඳට කන් දෙක විවෘත කරගෙන මං හිතන් ඉන්නේ. හරි, it's okay. ඉතින් අද අපේ පොඩි මාතෘකාව තමයි මම හිතන්නේ ඔබට ෆ්ලයි එකක් ෂෙයා වෙන්න ඇති. මේ ඩිජිටල් පරම්පරාව කොහොමද තේරුම් ගන්න කියලා. නේද? මේ ඩිජිටල් ලෝකයේ දරුවෝ අපි කොහොමද තේරුම් ගන්නෙ? නේද? ඒක ලොකු ගැටලුකාරී තත්වයක්. ඉතින් එකක් මම ගුරුවරයෙක් විදියට සේවය කරන කාලේ මට මූලිකව මාපු ලොකුම ප්‍රශ්න තමයි හැම මීටින් එකටම ආපුවම දෙමාපියෝ රොත්තක් එනවා එකපාරක්. මොළු පන්තියේම දෙමාපියෝ සමහර ප්‍රශ්න සර් මේ ළමයාව තේරුම් ගන්න බෑ සර්. එහෙම කියන්නේ මූව තේරුම් ගන්න බෑ සර්. මූ කියන දෙයක් අහන්නේ නැහැ සර්. මේ මුල් ෆෝන් එකේමයි සර්. ඉතින් වර්තමානයේට තාවම සරසවියක වැඩ කරද්දී අපි වැඩ කරන්නේ නමුත් young adultsලත් එක්ක. හැබැයි same question එක. ෆෝන් එකේමයි සර්. මේකෙන් ගලව ගන්න විදියක් නැද්ද? එක දවසක් දෙමාපිය කැලගෙන මම අයින් කරා සර් ෆෝන් එක. මූ දවස් තුනක් කෑවේ නැහනේ. කොල්ල දවස් තුනක් කාලා නැහැ ෆෝන් එක අයින් කරාට. තව කොල්ලෙක් කියනවලු මේ ෆෝන් එක අයින් කරොත් මම මැරෙනවා. මම සියදී විනාශා ගන්නවා. ඉතින් අම්මයි තාත්තයි බයට ෆෝන් එක ආවහො දීලා. ඉතින් කරගන්න දෙයක් නැහැ නේ. බ්ලැක්මේල් වෙමින් අපි උත්සාහ කරනවා මේ පරම්පරාව නෙගෝෂියේට් කරන්න. මම මේ වචනේ පාවිච්චි කරන්නේ අපි උත්සාහ කරනවා මොකද නෙගෝෂියේට් කරන්න. කොහොම හරි හෙට්ටු කරගන්නනේ. අර අපි ගිහිල්ලා පොලට ගිහිල්ලා ඔය අටත් වාසියක් මටත් වාසියක් කියන වින් වින් සිටුේෂන් එකක් හදාගන්න තමයි මේ අපි හදාගන්නනේ. නෙගෝෂියේට් කරමින් යන්න හදන්නේ. ඒ වගේම තව එකක් මොනවාද? මේ දැන් මේ සෝෂල් මීඩියා වල ඉන්නවදී මේ දවස්වල හොඳට ප්‍රොමෝට් වෙනවා මොකද්ද? We need to be gentle parents. නේ? අපි gentle parenting, co-parenting නේ හරි ලස්සනට කතා කරන. අපි ළමයාටත් ඉඩ දීලා, එයාගෙත් කැමැත්ත ඉෂ්ට සිද්ධ කරලා, මගෙත් කැමැත්ත ඉෂ්ට සිද්ධ කරලා, පුතේ ඔයාට හොඳයි නම් ඔයා කරගෙන යන්න, මට හොඳයි නම් මම කරගෙන යන්න. හරි. ඔයත් දිනු, මමත් දිනු. නේ? ඉතින් අපි උත්සාහ කරනවා ඒ වගේ ක්‍රමවේද. මම මේ කියන්නේ දෙමාපිය ඇවිල්ලා කතා කරවුවා අපි සෝෂල් මීඩියා එකේ අපිත් සෝෂල් මීඩියා එකේ ඉන්නවනේ මේ දවස්වල දෙමාපියන්ගේ ඔයාලගේ වෝල්ස් වල ප්‍රොමෝට් වෙනවා ඇතිනේ ඔයාලගේ වෝල්ස් වල මොකද අපි සර්ච් කරන අපේ ඒජ් කැටගරි එක ඔක්කොම ටික අපේ Facebook page එකේ දාන්නවා මම කවුද කියලා Facebook එක මට වඩා හොඳට සමහරලාට දාන්නවා TikTok පාවිච්චි කරන කට්ටිය TikTok එක ඔබ ගැන ඔබට වඩා හොඳට දන්නවා අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු ඩිජිටල් ලෝකයේ තියෙන සමහර පොඩි දේවල් අපි ගැන දැනගන්නේ කොහොමද යාලා කියලා ඕකේ. ඉතින් මේ ඩිජිටල් ලෝකයේ දරුවෝ උනාට මේ දරුවෝ දැන්ට අවුරුදු ගානකට දශක ගානකට කලින් ඔබත් මමත් ඒ මට්ටමේ හිටියා. දරුවෝ වෙනස් වෙලාද? දරුවකම වෙනස් වෙලාද? දරුවෙක් ලෙස සිටීම වෙනස් වෙලාද? නෑ. එහෙනම් වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? වෙනස් වෙලා තියෙන්නේ එයාගේ පරිසරය. එයාගේ පරිසරය. ඉතින් අපි අද උත්සාහ කරමු පොඩි කතා බහකට එළඹෙන්න මේ දරුවන්ගේ පරිසරය අපි කොහොමද අවබෝධ කරගන්නේ කියලා. මොකද පරිසරය අවබෝධ කරගත්තම දරුවන්ගේ රෙස්පොන්ස් ටික අවබෝධ කරගන්න අපිට හරිම පහසුයි. ඉතින් මම ඒකත් එක්කම මම හිතන්නේ මේ බයිබල් පාඨය ඔබට හරි හුරු පුරුදු බයිබල් පාඨය. ජේසුගේ ළමා කාලය ගැන තියෙන එකම බයිබල් පාඨය කියවද හරියට මේ කියන්නේ උන්වහන්සේගේ වර්ධනය ගැන තියෙන එකම බයිබල් පාඨය. අපි එකපාරක් කියවමුද? පේනවද හැමෝටම? ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන්ද හරි. මං හිතන්නේ මෙතන හරි ලස්සනට තියෙනවා මිනිස්සුන්ගේ වර්ධනයට අවශ්‍ය කරන සියලුම දේ නේ. කාය ශක්තිය ඕන, එහෙනම් හොඳ නියුට්‍රිෂන් ඕනනේ. ප්‍රඥා මහිමේ හොඳට උගන්වන්න ඕන, අධ්‍යාපනය ඕන, ඒ හොඳ වගේම හොඳ මෙන්ටැලිටි එකක් තියෙන්න ඕනේ. හොඳ මෙන්ටල් හෙල්ත් එකක් තියෙන්න ඕන. නියුට්‍රිෂන් තියෙන්න ඕන, මෙන්ටල් හෙල්ත් එක තියෙන්න ඕන, එඩියුකේෂන් තියෙන්න ඕන. ඒ වගේම හොඳ සෝෂල් ලයිෆ් එකක් තියෙන්න ඕන. සෝෂලයිස් වෙලා තියෙන්න ඕන. මිනිසුන්ගේ ප්‍රසාදය ලැබෙමින් වැදගත්ම දේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලැබෙමින් හොඳ ස්පිරිචුවල් ලයිෆ් එකක් තියෙන්න ඕන. හරිනේ? හෙල්දි අපි ගත්තොත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියන සෞඛ්‍යමත් ජීවිය කියන්නේ කවුද? කායික, මානසික සහ ශාරීරික වශයෙන් ඊටාම හොඳ පැවැත්මක් තියෙන මිනිස්සෙක්ට. අන්න
බයිබලෙන් ඊට කලින් ඔන්න කියලා තියෙනවා අධ්‍යාත්මිකව, කායිකව සහ මානසිකව හොඳ සමාජීය ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මිනිසෙක් විදියට හොඳ වර්ධනයක් තියෙන්නේ කියලා. ඉතින් අපි හැමෝටම වර්ධනය වෙන්න අවශ්‍ය වෙලා තියෙන මොනවාද? ඔය ටිකනේ. අපි වැඩුණ ඔය මෙන්න මේ බේසික්ස් ටික එක්ක. හරි. ඉතින් මම කලින් කිව්වා මේ දරුවෝ වෙනස් වෙලා නැහැ. දරුවා කියන කෙනා හැමදාම දරුවෝ තමයි. දරුවා වෙනස් වෙලා නැහැ. හැබැයි වෙනස් වෙලා තියෙනවා මොකද්ද? දරුවා ඉන්න පරිසරය. දරුවා ඉන්න පරිසරය වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපිට ගොඩක් අමාරු මේ પરම්පරාව තේරුම් ගන්න. හේතුව මොකද්ද? අපි ගොඩ නැගුණු පරිසරයයි මේ දරුවෝ ගොඩ නැගෙන පරිසරයයි එකක්ද? නෑ. අපි ගොඩ නැගෙන පරිසරයයි okay sorry okay එතකොට මේ දරුවෝ ඉන්න පරිසරය වෙනස් වෙලා ඒක නිසා ගොඩක් වෙලාවට අපේ දෙමාපියෝ කරගන්න දෙයක් තමයි අපෝ මේ දරුවා නාස්ති වෙලා මගේ වැරද්ද මම හරියට පේරන්ටින් කරලා නැහැ. එහෙම ලොකු හිතට දුකක් තියෙන්න පුළුවන් සමහර අවස්ථාවක. හැබැයි එතන ප්‍රශ්නේ වෙලා තියෙන අපි පරිසරය හඳුනාගත්තේ නැති එක. නැතුව අපි පරිසරය හඳුනාගත්තා නම් අපේ පේරන්ටින් ස්ටයිල්ස් ඒ අනුකූලව වෙනස් කරගන්න තිබ්බා. ඉතින් ඇත්තටම පරිසරය හඳුනා නොගැනීම හැර අනිකුත් දේවල් නේද අපේ වැරද්ද නෙමෙයි. අපි පරිසරය හඳුනා ගන්න උත්සාහ කරන්න අවශ්‍යයි නේද? ඇත්තටම මේ දරුවෝ වෙනස් වෙන්න හේතු වෙලා තියෙන අපේ වැරද්දෙන් නෙමෙයි මේ පරිසරය වෙනස් වීම. පරිසරය වෙනස් වීම. කොහොමද පරිසරය වෙනස් වෙලා තියෙන්නේ? අපි ඒක දැනගන්න එපා. කොහොමද පරිසරය වෙනස් වෙලා තියෙන්නේ? ඕකේ. හරි. මේ පරිසරය වෙනස් වීම යටතේ අපේ තියෙනවා සමාජ විද්‍යානුකූලව પરම්පරා වර්ග සාමාන්‍යයෙන් අවුරුදු 10 15 20 අතර අවුරුදු කඩලා එක හා සමාන සමාජීය සහ තාක්ෂණික ලක්ෂණ එකතු කරලා තමයි මේ પરම්පරා කැඩීම පටන් ගත්තේ. પરම්පරා කඩලා තියෙනවා. ඒක එකක් තමයි Gen Z කියන්නේ. Generation Z. Okay ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා Generation Alpha. දැන් ගිය අවුරුද්ද ඉඳන් ඉන්න Generation Beta නැත්නම් Beta කියලාත් කියනවා. Generation Beta. ඉතින් එන්න generations එනවානේ. අනිත් එකේ generations කැඩෙන එක තව පොඩ අවුරුදු ගාන ලඟ වෙනවා. දැන් මුල් කාලේ අපි ගත්තොත් මුල් කාලේ කියන්නේ ටිකක් අපි කියනවා greatest generation කියලා. නැත්තම් silent generation කියලා ඊට පස්සේ ආවා. ඒ තමයි ලෝක යුද්ධ වලට කලින් සහ ලෝක යුද්ධ කාලේ 1945 වෙනකන් කාල පරිච්ඡේදේ අපි කියනවා they are the greatest generation. අයියේ නව නිපැයුම් හොයාගත්තා. එයාලා ඊට පස්සේ මොකද්ද කරේ? ලෝක යුද්ධ වලට මුහුණ දෙන්න උනා. ඒ ලෝක යුද්ධ කාලේ එයාලගේ පෞරුෂ ලක්ෂණ හීන වෙන්න පටන් ගත්තා. එයාලා නිශ්ශබ්ද ජීවිත ගත කරන්න පටන් ගත්තා. 1945 නම් ඊට පස්සේ ටිකක් හරි silent generations. ඊපස්සේ මේ යුද්ධ ඔක්කොම ටික ඉවරුනාට පස්සේ මොකද උනේ? ඊට පස්සේ පටන් ගත්තා මිනිස්සු ආපහු එළියට එන්න. අන්න ඒ කාලේ තමයි ඔය බේබි බ්ලූමර්ස් ලාවේ. එතකොට උපත් අනුපාතික ඉහළ යන්න පටන් ගත්තා ලෝකේ. මොකද යුද්ධ ඉවරයි නේද? උපත් අනුපාතික ඉහළ යනවා. ඊට පස්සේ මිනිස්සු ආපහු සමාජානුයෝජනය වෙන්න පටන් ගන්නවා. තාක්ෂණයත් එක්ක ආයෙන්න පටන් ගන්නවා. ඉතින් මේකත් එක්ක generation අපි කියනවා baby bloomers. ඊට පස්සේ generation X එක generation X. ඊට පස්සේ generation Y. generation Y කියන්නේ millennials ලා. මිලේනියල්ස් කියලා ගොඩක් අපි කතා කරන්නේ මේ කට්ටිය තමයි මුලින්ම තාක්ෂණයට මිලේනියල් කියන්නේ මිලේනියල් ඊර එකත් එක්ක තාක්ෂණයට මුලින්ම ඕපන් අප් වෙන්න පටන් ගත්තේ. මේ වර්තමානයේ තියෙන ඩිජිටල් තාක්ෂණයට. තාක්ෂණය කියන්නේ අර කලින් තිබ්බ තාක්ෂණය මේ ඩිජිටල් තාක්ෂණයට ඕපන් අප් වෙන්න ගත්තේ මෙන්න මේ කට්ටිය. මිලේනියල්ස්ලා. ඊට පස්සේ තමයි අපිට එන්නේ ජෙනරේෂන් Z. එතකොට 1998 99 2000. හරිම කැඩීමක් නැහැ කොහෙවත්. සමහර සෝසස් කියන 1998 කියලා 99 කියන 2000 ඉඳන් කියන අපි සමහරලාට විහිළුවට කියන්නේ මූ 2000න් පස්සේ එකක් කියලා සමහරලාට මූ සුනාමියෙන් පස්සේ එකක් කියලා ඔය ටීචර්ස්ලා එහෙම මෙතන ගුරුවරු ඉන්නවා ගුරු දන්න මේ සුනාමියෙන් පස්සේ ළමයි හරි වෙනස් නේ ටීචර්ස්ලා හරියට කියන කතාවක් තමයි සුනාමියෙන් පස්සේ ළමයි හරි වෙනස් ඒක අපි සමාජයේ නේද අපි પરම්පරා කඩලා තියෙන විදිය ඉතින් නමුත් Gen Z එක ඒ කියන්නේ 1998 99 2000 මෙන්න මේ කට්ටියක ඉඳන්
අපි 2025 ගිය අවුරුද්ද වෙනකන් ගත්තොත් මේ අය ඉපදෙන්නම මොකක් එකද? ඩිජිටල් තාක්ෂණයත් එක්ක. ඩිජිටල් තාක්ෂණයත් එක්ක. අපි කියනවා they are digital natives. ඩිජිටල් සුවදේශිකයෝ. එයාලගේ ලෝකේ ඩිජිටල් ලෝකයක්. දැන් 2025න් පස්සේ ජෙනරේෂන් B ගැන කතා කරද්දී කියනවා they are AI විතරමයි. AI තමයි එයාලගේ idols. වන්දනාමාන කරන්නේ එයාලා ක්වැලිෆයි කරගන්න ඔක්කොම AI පමණයි. chat GPT විතරක් නෙමෙයි AI කියන්නේ. AI කියන ඊට වඩා ලොකු vast area එකක් තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ પરම්පරාව දැනගන්න අවශ්‍යයි. මොකද අපි ගත්තොත් 1900 නේද ඔබ ඉපදිච්ච හැම අවුරුද්දකම ඔබේ ළමා කාලය බලන්න නේද? ඔබේ ළමා කාලේ ඔබ සෙල්ලම් කරේ මොනත් එක්කද? සෙල්ලම් කරේ ගස් නැගලා ඇති. වැව්වල, ගංගාවල, ඇලදොලවල, බඩ වැටි අස්සෙන් රින්ගන් ගිහිල්ලා, කුඹුරු වල ගිහිල්ලා නේද? සෙල්ලම් කරන්නේ නැති. ගම මොට්ටු දාලා ඔට්ටු සෙල්ලම් කරන්නේ නැති. අල්ලනේ සෙල්ලම් කරන්නේ නැති නේද? ටකර ගහන්නේ නැති. නේද ඔය වචන නේද? දනිසෙන් පල්ලෑ ගහගන්න. නේද? එල්ලේ ගහන්නේ නැති. නේ? එතකොට ඔබ තොරතුරු හොයාගත්තේ කොහෙන්ද? එක්ක ටීචර් උගන්වන්න ඕනනේ. ටීචර් ගෙන්නොන් උගන්වන්න ඕන. නැත්තම් කවුරු හරි කෙනෙක් උගන්වන්න ඕන. එහෙම නැත්තම් පොතක් කියවලා පත්තරයක් බලලා ඉගෙන ගන්න ඕන. දැනුම හොයාගන්න වෙන ක්‍රමයක් තිබ්බද අපිට? අපේ කුඩා කාලේ නෑ. නේ? අපිට වැරදි දෙයක් ඉගෙනුවත් සමහරවිට තල් ගහක් පෙන්නලා පොල් ගහක් කියලා මේක ඉගෙනුවත් අපි මේක පොල් ගහක් තමයි. අයිය අපිට උගන්වන්නේ එහෙමනේ. නේ? ඒකනේ සමහර වෙලාවට අපිට ඔබට මතක නම් ඉගෙන ගද්දී 6 ඉගෙනගත්ත දේවල් බොරු කියලා හිතෙන්නේ 10 11ට යද්දී. ඒ 10 11 ඉගෙනගත්ත දේවල් බොරු කියලා හිතෙන්නේ A level වලට යද්දී. A level වල ඉගෙනගත්ත බොරු කියලා හිතෙන්නේ නේ මේක මීට වඩා වෙනස් විදිහට උගන්වන්න තිබ්බා. මේක නෙමෙයිනේ මේක holistic knowledge එක නෑනේ. මෙතන බොරුවක් බාගෙට උගන්වලා තියෙන කියලා හිතෙන්නේ කැම්පස් යද්දී. හේතුව මොකද? අපිට දැනුම දුන්නේ ඒ පුද්ගලයෙක් විතරයි. අපි දැනුම හොයාගත්ත එහෙම. අපි වින්දනය ලැබුවේ එහෙම නේද? ඒතකොට රේඩියෝ එකේ කිය දෙයක් තමයි. පස්සේ ටීවී එක ආවම ටීවී එකේ කියපු දෙයක් තමයි. එතනින් එහාට අපි දන්නේ නැහැ නේ. නිවුස් බලන්න අපි රැය වෙනකන් ඉන්න ඕනනේ. රැය වෙනකන් ඉන්න ඕන දවසේ ලංකාවේ වෙච්ච දේවල්, ලෝකයේ වෙච්ච දේවල් දැනගන්න. නේද? හැබැයි දැන් ඉන්න ළමයි, දැන් සමාජයේ ළමයි ඔවුන් විනෝදාස්වාදය ලබන්නේ කොහොමද? විනෝදාස්වාදය ලබන්නේ මම පාසල උගන්වද්දි මම හිටියා වෙස්ටර්න් බෑන්ඩ් එකයි කැඩට් ප්ලටූන් එකයි බාරව. ඉතින් ප්‍රශ්නේ මේ ළමයි නෑ කැඩට් එකට. අඩුම 25ක් ඉන්න ඕන කැම්ප් යන්න ට්‍රේන් කරවන්න. නෑ. කොල්ලෝ නෑ 25ක් හොයාගන්න. මං ගියා පන්ති ගානේ යනවා. පන්ති ගානේ ගිහිල්ලා ආලා මේ පන්තියේ ඉන්න කොල්ලෝ අත උස්සන්න. හරි. ඔක්කොම ටික අත උස්සනවා. කොල්ලෝනේ කොහොමද? මං හිටියේ බෝයි ස්කූල් එකේ. හරි. දැන් මේ පන්තියේ කැඩට් කරන්න පුළුවන් කට්ටිය අත උස්සන්න. හරි. එතකොට එක්කෙනෙක් අත උස්සනවා. සර් මම කැමති මං අම්මගෙන් අහලා එන්නද? මොකද හරි. දැන් අනිත් දවසේ ඇවිල්ලා අහන සර් අම්මා කිව්ව යන්න එපා කියලා සර් පන්තිනේ. බාහිර ක්‍රියාකාරකම් මොකක්ද කරනවද? නැහැ. ඕක තමයි හැම පාසලකම බලන්න. හැම පාසලකම මේ විදි බාහිර ක්‍රියාකාරකම් ගොඩක් දේවල් අඩු වෙලා තියෙන්නේ. ක්‍රීඩා වලට ළමයි නැහැ. හැබැයි පාසලේ සල්ලි වෙන් කරලා තියෙනවා. ක්‍රීඩා වලට බඩු බාහිර ආදී ඔක්කොම තියෙනවා. ක්‍රිකට් ගහන්න ළමයි නැහැ. බාස්කට් බෝල් ගහන්න ළමයි නැහැ. එතකොට දැන් ළමයිට බලන්න ෆෝන් එකක් දෙන්න. ෆෝන් එකක් දෙන්න නිකන් ෆෝන් එක අල්ලන් ඉන්න. ඕන ටික වෙලාවකින් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ගේම් එකක් ගහනවා. මේ ළඟදී මගේ කසින් නංගි කෙනෙක් මේ අලුත් પરම්පරාවේ ෆෝන් එක නිකන් දීලා අම්මා ෆෝන් එක දීලා මේ විනාඩි දෙක තුනට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා එයා ගේම් ගහනවා. එතකොට විනෝදාස්වාදය ලබන්නේ කොහොමද? විනෝදාස්වාදය ලබන්නේ ගේම් එක ගහලා නේද? එතකොට ඉස්සර අපි බඩ වැටි අස්ස රිංගලා සෙල්ලම් කරලා විනෝදය ලැබුවට දැන් ළමයා විනෝදාස්වාදය ලබන්නේ ගේම් එකක් ගහලා. එතකොට වෙනස් නේ. අපි ඒක අවබෝධ කරගන්න ඕන. අපි එකේ එමු වාසිය මොනවාද කියන එක ඉස්සරහට. නමුත් අපි අවබෝධ කරගන්න ඕන. එතකොට දැනුම හොයාගන්න. මෙතන ගුරුවරු ඉන්නව නම් ඔබ අත්දකින්න ඇති.
ඔබ පන්තියට කොච්චර හොඳට සූදානම් වෙලා යා යුතුද? කොච්චර සූදානම් වෙලා යා යුතුද? අයියේ ළමයා ඔබට වඩා සූදානම් ඉන්නේ නැහැ. සමහරට ඔබ බලන්නේ ඔබේ පෙළපොතයි ගුරු මාර්ගෝපදේශනය විතරයි. ළමයා chat GPT දාලා, ඒක Gemini දාලා, තව මොන හරි ඒකට දාලා කන්ටෙන්ට් එක හොයාගෙන එන්නේ කොහොමද? ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අද මම ප්‍රශ්නයක් අහනවා. අමාරුවේ දානවා. අනිවාර්යෙන් දානවා. නේ ලෑස්ති වෙලා යන්නේ. නේද? අපි පොල් ගහක් පෙන්නලා මේක තල ගහක් කිව්වොත් ළමයාට ඕන තරම් හේතු තියෙනවනේ. ළමයා පෙන්නයි. මේක මේ රිසර්ච් එකට අනුකූලව මේක තල ගහක් වෙන්න බෑනේ. මේක පොල් ගහ. පොල් ගහක් නම් මේ ලක්ෂණ ටික තියෙනවා. කොහොමද ටීචර් මේක පොල් ගහක් මේක තල් ගහක් කියලා කිව්වේ? මේ පොල් ගහක් නේ. එතකොට ළමයා පිළිගන්නේ නැහැ අපි කියන දේ හරි කියලා කිසිම වෙලාවක. ළමයා හොයනවා. ඔහුට කුතුහලය තියෙනවා නම් ඔහු හොයනවා මේ මොකද්ද මේ කතාව? මොකද්ද මේ කතාව? මේකේ තියෙන දේ මොකක්ද? එතකොට ඔවුන් ඉගෙන ගන්න මේ විදියට. නේ? එතකොට අපේ දෙගොල්ලොන්ගේ පරිසරය වෙනස්. මේ පරිසරය වෙනස්. ඔවුන් පරිග්‍රහණය කරගත්ත දේවල් පංචින්ද්‍රියයන් වලට ග්‍රහණය කරගත්ත දේවල් වෙනස්. හැබැයි ඔබත් උස්ම ගන්නතේ මේ ළමයිනුත් උස්ම ගන්න එකම වාතය. හැබැයි එතනින් එහාට තියෙන හැමදේම වෙනස් වෙලා. ඔවුන්ගේ භාෂාව වෙනස් වෙලා. ඔවුන් කතා කරන විදිය වෙනස් වෙලා. Facebook පාවිච්චි කරන කටට උසන්. පොඩ්ඩක් උසන් ලැජ්ජ වෙන්න එපා. Facebook එකේ ඔබ ආස කරන දේ තිබ්බොත් මොකද්ද කරන්නේ? ලයික් එකක් දානවනේ. වර්තමාන ජෙනරේෂන් දන්නවද ලයික් එකක් දානවා කියන්නේ ඒක එයාලට කරන අගෞරවයක් කියලා එයාලා පිළිගන්නවා කියලා. වර්තමාන ජෙනරේෂන් එක ලයික් වලට කැමති නැහැ. එයාලට ඕන මොනවද? heart, care. දැන් දැක්කනේ මෙටා එකේ ඉස්සර තිබ්බේ ෆිට් එක විතරයිනේ. ලයික් එක විතරයි. හැබැයි දැන් රියැක්ෂන්ස් ගොඩක් තියෙනවා. WhatsApp එකේ රියැක්ෂන්ස් ඇයි මොකද රියැක්ෂන් ගොඩක් තියෙන්නේ? අපිට හදපුවනේ මේවා වර්තමාන ජෙනරේෂන් එකට හදපුවා. ඇයි එයාලට ලයික් එකක් දානවා කියන්නේ එයාලා පිළිගන්නේ මොකද්ද? මෙයාට තිබ්බ heart එකක් දාන්න. heart එකක් දාන්න තියෙදි මෙයා මට ලයික් එකක් දාලා තියෙන මෙයා මාව කියා කරන්නේ නැහැ. බලන්න ඔයාලගේ ළමයි අපි WhatsApp එකේ මැසේජ් එකක් කියවුවම අපි මොකද කරන්නේ? ඉක්මනට ෆිට් එකක් දානවානේ. ඕකේ. එච්චරයි. වර්තමාන පරම්පරාව මොකද? එක්ක heart එකක් දානවා, caring එකක් දානවා, නේ? නැත්නම් තව වෙන මොන හරි emoji එකක් දානවා. ඇයි එයාලගේ ඔළුවේ තියෙනවා මෙයාට එක්ස්ට්‍රා මයිල් එකක් යන්න කමක් තියෙද්දි මෙයා මේක කරේ නැත්තේ මෙයා මාව කියා කරන්නේ නැහැ. අපිට ෆිට් එකෙන් අපි සැනසුණාට වර්තමාන ළමයි ෆිට් එකකින් සැනසෙන්නේ නැහැ. එයාට ඕන heart එකක්, එයාට ඕන caring එකක්, එයාට ඕන ඊට වඩා දෙයක්. ඉතින් මේක තමයි රියැලිටි එක. ඒ නිසා මම පොඩ්ඩක් net පිට ඊළඟ කොටස මම බාර දෙනවා. ඒ තමයි අත්දැකීම් ටිකක් එක්ක බෙදා ගන්න කියලා මේ පරම්පරාව තව ටිකක් විග්‍රහ කරගන්න. මොකද අපිට අවශ්‍යයි ගොඩක්ම මේ පරම්පරාව ජීවත් වෙන පරිසරය තේරුම් ගන්න. පරිසරය තේරුම් ගත්තොත් අපිට හරි ලේසි මේ ළමයිත් එක්ක වැඩ කරගෙන යන්න. ඉතින් net පිට බාරයි. Good morning හැමෝටම. හරි මම වැඩ කරන්නේ BCI කැම්පස් එකේ English language lecturer කෙනෙක් විදියට. ඉතින් දවසට මට ක්ලාසස් 4ක් තියෙනවා. එක ක්ලාස් එකක ළමයි 35ක් විතර ඉන්නවා. එතකොට දවසට මම අවුරුදු ওই වයසේ ළමයි 120ක් එක්ක වැඩ කරනවා. ඉතින් සමහර වෙලාවට හවස් වෙද්දී ඔළුව රිදෙනවා. මේගොල්ලොත් එක්ක ඒ කියන්නේ හරි අමාරුයි මේගොල්ලන්ව තේරුම් ගන්න. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ පරම්පරාවේ තියෙන ලක්ෂණ සහ මම දන්න මගේ එක්ස්පීරියන්සස් එක මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. හරි. පළවෙනි දේ තමයි සොනා කිව්ව විදිහට ඒගොල්ලන්ට තියෙනවා විශාල දැනුම් සම්භාරයක්. හැබැයි දැනුම තියෙන්නේ ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ගේ අතේ කියන්නේ ෆෝන් එකේ. හරි දැන් මොන හරි අපි ග්‍රැමර් රූල් එකක් කියපු ගමන් සමහරවිට ඒගොල්ලෝ එකපාර හිතන්නේ නැතුව කෙලින්ම ගන්නෙ මොකක්ද? ෆෝන් එක. අරගෙන ඉක්මනට කියනවා උත්තරේ. ඒකට සමහර ලාට ඔයගොල්ලන් ඉස්සර සර්ච් කරද්දි Google එකේ
ඉස්සරින්ම සමහර වෙලාවට එන්නේ සර්ච් රිසල්ට් එක විකිපීඩියා හරි මොන හරි ඒ වගේ දෙයක්. හැබැයි දැන් ෆස්ට් රිසල්ට් එක එන්නේ AI එකේ. හැමදේම AI වෙලා තියෙන්නේ. හරි එතකොට මේගොල්ලන්ට ලොකු දැනුම් සම්භාරයක් තියෙනවා. ඒකයි ඕගොල්ලන්ට ඒගොල්ලෝ ටෝක් බෑක් කරනවා නේද? සමහරවිට ඉස්සර දැන් මට මතකයි අපේ අම්මලාට එහෙම ටෝක් බෑක් කරොත් තාත්තා තමයි ඇවිල්ලා කන්ට දෙයක් ගහන්නේ. මට මතකයි මම ඉස්සර කණ්ණාඩි දැම්මා අම්මගෙන් මම ඇයි බෑ මොකද කියලා අහපෙකට කණ්ණාඩිය කැඩෙන්න දෙකක් දුන්නා. මට කලන්තේ ඇත්තටම කලන්ත දානවා ගියා. හැබැයි අපිට එතනින් එහාට රියැක්ට් කරන්න බෑ. හැබැයි ඔයගලන්ට එක්ස්පීරියන්සස් ඇති. ළමයි හිතනවා අපිට අම්මටයි තාත්තටයි වඩා දැනුමක් තියෙනවා. ඒ නිසා අම්මයි තාත්තයි මට සරෙන්න වෙලා ඉන්න ඕනේ. සමහරවිට ඕගලන්ට හිතනවා ඉතින් ඇත්ත තමයි. මම මේ ළමයට වඩා දන්නේ නැද්ද මන් දන්නේ. එහෙම හිතන අවස්ථා තියෙන්න පුළුවන් අම්මේ තාත්තේ. හරි. ඊළඟ එක තමයි ඒගොල්ලන් ආසයි උගන්වනවට වඩා සවන් දෙන්න. ඇත්ත. මේ ළඟදී මට ළමයෙක් ක්ලාස් එකේ මූණ දෙක කරගෙන ඉද්දි මං හැව ඇයි කියලා. එයා කිව්වේ අපේ අම්මට පුළුවන් කියවගෙන යන්න. හැබැයි මම කියන්නේ එක වචනයකට අහගෙන ඉන්න බෑ ටීචර්. මම මොකද්ද පුතේ ප්‍රශ්නේ? ටීචර් මගේ පස්සෙන් කොල්ල දෙන්නෙක් එනවා. මං ඒක කියන්නේ අදී අම්මා කියනවා අපේ බෝලට මැච් වෙන්නේ නැහැ කියලා. ටීචර් මම දන්නවා ඒගොල්ලෝ මගේ බෝලට මැච් වෙන්නේ මට දෙන්නෙක් කියාලු වෙන්නත් බෑ. හැබැයි අම්මා චුට්ටක් මට කියන්න තියෙන දේ අහන්නේ. මොකද එක බෝයි කෙනකින් යාට තර්ජනයක් තියෙනවා. එක බෝයි කෙනෙක් යාව බ්ලැක්මේල් කරනවා. හැබැයි යාට ඒක අම්මට කියා ගන්න බෑ. එතකොට අපි හිතනවා හැම වෙලෙම සමහරවිට ළමයි කියාගෙන යද්දි අපි හිතන ඒගොල්ලන්ට ඕනේ අපි යාට කියලා දෙනවා අවවාද කරන අපේ කාලේ මෙහෙමයි කියනවට අපි හිතනවා ඒක තමයි හරි දේ කියලා. නමුත් සමහර වෙලාවට හරි පුතේ පොඩ්ඩක් ඉඳ ගන්නකො හරි ඔයාගේ කතාව කියන්නකො. සමහරට ඒක දැන් ළමයි ගොඩක් එක්ස්පෙක්ට් කරනවා අම්මේ තාත්තා. right? එතකොට ඇත්තටම දැන් අපි ඒගොල්ලන්ට කියනවට වඩා සමහරවිට ඇත්තටම තෙරපි එක තමයි ඒගොල්ලන්ගේ අහගෙන ඉන්න එක. අලුත්ම තෙරපි එක අම්මලා තාත්තලාට දෙන්න පුළුවන් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ තියෙන ලක්ෂණات එක්ක අහගෙන ඉන්න එක. ඊළඟ එක තමයි මානසික සෞඛ්‍යයට මුල් තැන දෙනවා. හරි. දැන් ක්ලාස් එක ළමයි ගත්තදී 20ක් ගත්තදී සමහර 15ක් විතර කියන්නේ මට ડિප්‍රෙෂන්. ටීචර් මට ડિප්‍රෙෂන් මම බෙහෙත් බොනවා. මම කිව්වේ පුතේ ඒ කියන්නේ ඉස්සරහට අපිට ඒක CV එකටත් දාන්න පුළුවන් වෙයි නේද? It will be a great qualification. ඒක qualification එකක් වගේ. හැමදාම ඔලුව කැක්කම. හැමදාම මොකක් හරි. සමහර වෙලාවට අම්මේ තාත්තේ මේ වෙන දේවල් අපි උගන් ඉද්දි සමහර ගර්ල්ස්ලා අඬනවා. ඇයි කියලා අහපුවම බොයිෆ්‍රෙන්ඩ් ඊයේ රෑ බැනපු එක දැන් මතක් වෙලා. ඉමෝෂන්ස් බැලන්ස් කරන්න බැරි වෙලා. සමහරවිට ඉන්ටර්වල් වල අපි දකිනවා කපල්ස් ඉන්නවනේ ඉතින් කැම්පස් එකේ රණ්ඩු කරනවා. ගස් යටට වෙලා රණ්ඩු කරනවා. සමහරවිට මෙහෙම අත ගහලා දානවා. එක දවසක් මම පඩිපෙළ උඩින් එද්දි එක කොල්ලෙක් තරහ ගිහලා කෙල්ලව මෙහෙම ඇදලා අරගෙන කරකවලා ගත්තා. අපිට මොකුත් කියන්න බෑ සමහරවිට මං හැවා ශාරුක් ખાන් පෝස් එකක්ද කියලා. සමහරවිට කියන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට අපි ඉන්නවා කියලා ප්‍රශ්නකුත් නැහැ. right? ඒතර මේ ඇත්තටම වෙන දේවල්. ඉතින් TikTok එකට ගියොත් දැන් තියෙන්නේ මේ ලක්ෂණ තියනවාද බලන්න. මේ ලක්ෂණ තියනවා නම් ඔයාට ડિප්‍රෙෂන්. අපේ මල්ලිගේ TikTok එකේ දැන් මේ දවස්වල ඉන්නේ ડિප්‍රෙෂන් ගැන. මං හැම ඔයා එක සර්ච් කරාද කියලා. ඔව්ලෝ. ඒතර මේගොල්ලෝ මානසික සෞඛ්‍ය ගැන ඒගොල්ලෝ හිතනවා මගේ මනස හොඳට තියෙනවනේ. ඒක හරි. හැබැයි සමහර වෙලාවට ඒගොල්ලෝ හොයන ෆැක්ට්ස් නිසා මොකද වෙන්න පුළුවන්? ඒගොල්ලන්ව මිස්ලීඩ් වෙන්න පුළුවන්. මොකද මගේ ළමයෙක් හිටියා එයාට පොඩක් ස්ට්‍රෙස් වැඩි වෙලා. අපි ඕන කෙනෙක්ට ස්ට්‍රෙස් තියෙනවා. දැනුත් ඕගලන්ට ඇත්තටි මටත් තියෙනවා. මෙයා ස්ට්‍රෙස් එක ડિප්‍රෙෂන් කියලා හිතලා මම දැන් ආයි ડોක්ටර් මේ හොස්පිටල් එකට ගිහිල්ලා කිව්වම ඒ ડોක්ටර් ડિප්‍රෙෂන් වලට බෙහෙත් දීලා. ඒතර මේ ළමයට ડિප්‍රෙෂන් තිබ්බේ නැහැ. හැබැයි මේ කොල්ලා ඒ බෙහෙත් දීලා ඒ ළමයට ඇත්තටම ડિප්‍රෙෂන් හැදුනා. එයාගේ third suicide attempt එක මේ ළඟදී වුණා. ප්‍රාගම හොස්පිටල් එකේ හොස්පිටලයිස් වෙලා හිටිය තුන්වෙනි පාර suicide attempt එක. එයාට ඇත්තටම එහෙම දෙයක් තිබ්බේ නැහැ. හරි හොඳ කොල්ලෙක්. ඒතර මේගොල්ලන්ව ගොඩක් මිස්ලීඩ් වෙලා තියෙන්නේ.
දැන් මට සමහරලාට හිතෙනවා මම හස්බන්ඩ් එකත් කියන්නේ අපිටත් ඒක නිකන් ડિප්‍රෙෂන් ළඟට එන්නේ නැති. හැබැයි අපි මොකද දන්නේ නැහනේ. අපි කොහොමද සින්දුවක් කියලා පිස්සුවෙන් වගේ ගෙදර ඩාන්ස් කරලා ඒ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් රිලීස් කරගත්තා. ඔය දැන් මොකද ෆෝන් එක තිබ්බේ නැහනේ. මට ස්ට්‍රෙස් නම් ස්ට්‍රෙස් මොනවාද ලක්ෂණ? එහෙම සර්ච් කරන්න තිබ්බේ නැහනේ. ඒ නිසා සින්දුවක් කිව්වා සමහරලාට බීට්ස් එකට ගියා. දිව ඒක බැලන්ස් කරගත්තා. එතකොට දැන් ළමයි මොනවාද ඒගොල්ලන්ට දැනෙන්නේ? සාක්කුවෙන් ගත්තා සර්ච් කරා. හරි ඊළඟ එක තමයි ඩිජිටල් වීරයන්. තාත්තට ඉන්නවද මොකක් හරි වීරයෙක් තාත්තගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් කැමති කියන්න පුළුවන්? තාත්තා. හරි නිකන් අර ෆිල්ම් එකකින් වගේ ගත්තා. එහෙම නැහැ. හරි සමහරවිට අපිට ඉස්සර හිටියා නේ මොකද මේ විජේ කුමාර නේ උගලන්ගේ කාලේ විජය මාලනී ෆොන්සේකා ඒ වගේ කට්ටිය තමයි නේ අපේ ටීවී එකෙන් දැකලා ෆිල්ම් එකෙන් දැකලා. හැබැයි දැන් ප්‍රොමෝෂන් කරන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා තමයි වීරයෝ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කියන්නේ ඇත්ත කියලා. හැබැයි දැන් මම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නම් මට රුපියල් ලක්ෂයක් දීලා කියන ඔයා මේක කියන්නේ කියලා. ඒතර මම ඒක කියනවා. හැබැයි ළමයි දන්නේ නැහැ ඒකේ ඇත්ත නැත්ත. සමහර දෙවියන් වහන්සේට ඕගොල්ලන්ටත් වඩා විශ්වාසයි ඒ වීරයෝ. එහෙම නෙමෙයිද? සමහර කෙනා මම දැක්ක මෙයා මෙහෙම කියනවා නිසා අම්මි මොනවා කිව්වත් තාත්ති මොනවා කිව්වත් ඒක තමයි හරියද. එතකොට ඒගොල්ලන්ට ඉන්නේ ඉන්ස්ටන්ට් ඩිජිටල් වීරයෝ ඉන්නවා දැන්. සමහරට ඕගොල්ලන් දැන් මේ තාත්තගේ වීරය තාත්තා කිය. ඔව්. හැබැයි දැන් චුට්ටක් එක වෙනස් වෙලා තියෙන්න පුළුවන් අම්මේ තාත්තේ. ඊළඟට යුක්තිය සහ සමානාත්මතාවය. දැන් ළමයි එක්ක මුකුත් ඩිස්කස් කරනවා මොලේ සමාලාට ඒගොල්ලන් ඒ වෙලේම ක්ලාස් එකේ නැගිටලා අනිත් පැත්තට කියනවා. දැන් මේ ළඟදී අපේ අයියා කෙනෙක්ගේ පොඩි දුවේ ග්‍රේඩ් 3 ළමයි. එයා ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ තමයි ඉගෙන ගන්නෙ. හැබැයි මේ ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ ටීචර් environmental studies පොඩක් සිංහලෙන් උගන්වනවා. මේ ළමයා පන්තියේ මැද්ද කියලා ටීචර් ඔයා ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ නම් ඔයා ඉංග්‍රීසි වලින් උගන්වන්නේ. ග්‍රේඩ් 3 ළමයෙක්. ඒගොල්ලන් බය නෑ දැන් සමහරවිට නැගිටලා කතා කරන්න. ඒක හැබැයි සමහර පැති වලින් හොඳයි සමහර පැති වලින් ඇත්තටම. දැන් මම නම් දකින්නේ ඒක හොඳයි. දැන් ගොඩක් අය ඇත්තටම ෆෝවර්ඩ් හරිම ෆෝවර්ඩ්. සමහරවිට ඉස්සර අපිට ස්පීච් එකක් කියන්න කියපුවම අම්බෝ ඉතින් පුළුවන් උප්පරිමේට ඇඹරෙනවා. Then like can you give me 1 minute speech of importance of water? Oh yes teacher. Like, oh wow nice. දැන් ගොඩක් අය ෆෝවර්ඩ්. හරි? ඊළඟ එක අභියෝගය තමයි ඒගොල්ලන් දක්ෂ වුණත් මූලික સિદ્ધාන්ත හෝ සදාචාරාත්මක පැත්ත දන්නේ. සමහරවිට ඔයගොල්ලන් හිතලා තියනවාද මොකක් හරි අභියෝගයක් එද්දී ගන්න ඕන ස්ටෙප් එක ඒගොල්ලන්ට තනියම හිතා ගන්න බෑ. මම ළමයින්ට කියන්නේ ඕගොල්ලන්ට ඉස්සරහට ඔළුව කැක්කුමක් හදුනොත් ඕගොල්ලන් chat GPT එකෙන් අහයි මගේ ඔළුව රිදෙනවා. දැන් මම මොකද කරන්න ඕන? So chat GPT කියනවා take a Panadol. ඉතින් ඒගොල්ලන් හරි ඒගොල්ලන්ට තියෙනවා ඉන්ෆර්මේෂන්. හරි අපි කියන්නේ තැනේ හැටියට ඇනේ ගහන එක කියන එක පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අඩු වෙලා තියෙනවා. ගොඩක්ම හේතුව තමයි දැන් Gen Z කියන ගොඩක් ළමයි කොරෝනා නිසා ඒගොල්ලන් ගෙදර හිටියේ ඒගොල්ලන් ඉස්කෝලේ ගියේ එක අඩුයි. මොකද මම දැකලා තියෙනවා ළමයෙක් වැටෙද්දී සමහර කට්ටිය ෆෝන් එක අරගෙන ඒක වීඩියෝ කරනවා. ඒතර මං අහන්නේ පුතේ ළමයි එයා වැටෙනවා නම් ඔය ෆෝන් එක අරගන්නකොට ඔයාට දැනෙන්න ඕනේ එයාට රිදුනා කියලා. සමහරවිට ඒක ප්‍රොසෙස් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන ලොකු අභියෝගයක් තමයි සමහරවිට මම මේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්නේ හරි දේද වැරදි දේද කියලා ඒගොල්ලන්ට ප්‍රොසෙස් කරගන්න බෑ. ඔහේ හම්බෙන එකක් මොකද කරන්නේ? ඔයගොල්ලන් දැකලා තියෙන මේ දවස්වල ගොඩක් කට්ටිය බුලි වෙනවා Facebook එකේ සහ ඕනම platform එකක. හරි. ඊළඟට තමයි ඒගොල්ලන්ට මම ඉක්මනින් යන්න. ක්ෂණික ප්‍රතිඵල ඕනේ. ඔයගොල්ලන්ගේ බබාලගේ එක තියනවාද? මොන හරි කියපු ගමන් ඉක්මනට උත්තරයක් ඕනේ. මොන හරි දැන් එක්සෑම් එකක් ඉක්මනට පාස් වෙනවා නම් මට ඉක්මනට කියන්න මොකද මම මේකට කරන්න ඕනේ. ඔය කියන චුට්ටකින්
චුට්ටක් නෑ patience කියන එක දැන් ගොඩාක් අඩු වෙලා තිනවා. මේකට හේතුව තමයි මේගොල්ලන්ට ක්ෂණිකව හැමදේම අවශ්‍ය වෙන හේතුව තමයි අර කියන ඩිජිටල්. මොකද ඒගොල්ලන්ට මොන හරි සර්ච් කරන්න ඕන නොතින් ටක් ගාලා ගත්ත ඉක්මනට ප්‍රතිඵලය ආවා. ඒගොල්ලෝ හිතනවා ලයිෆ් එකේදීත් මොකක් හරි අභියෝගයක් ආපුවම ඒ අභියෝගයට උත්තරේ අර රිසල්ට් එක එනවා වගේම මට එන්න ඕනේ කියලා. ඉවසනවා කියන එක ඇත්තටම ගොඩක් අඩු වෙලා තියෙනවා. සමහරවිට මට මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා. චූටි මල්ලිට සමහරලාට රිප්ලයි කරේ නැත්නම් ඉක්මනට මිස් කෝල් ගහනවා. මම ලෙක්චර් එකේ ඉන්නේ කිව්වත් මගේ ප්‍රතිපත්ති කරන ලෙක්චර් එක වෙලාවට මම ආන්සර් කරන්නේ බලලා කවුද කියලා හදිස්සියක් නම් ගන්නවා නැත්නම් නෑ. කෝල්ස් ගන්නවා 10ක් විතර. මම කිය පොඩ්ඩක් ඉවසන්නකෝ. මල්ලි කියන්නේ මට ඒක තමයි යක්කේ නැතිම දේ. මොකෝ ඔයාට විතර නෙමෙයි. ඕගලගේ ඔක්කොන්ට මේව තමයි. රයිට්. එතකොට ක්ෂණික ප්‍රතිඵල ඕනේ. අපි කතා කරමු මේවට මොනවාද කරන්න කියලා. මම මේ ඊගලන්ගේ තියෙන අභියෝග ටික ඉක්මනට කියාගෙන යනවා සහ ලක්ෂණ. අන්තිම එක තමයි භයානකම දේ. ඊයේ ලෝක ප්‍රසිද්ධ TikTok කරන කපල් එකක් ඒකේ මේ එයාගේ වයිෆ් චුට්ටක් පිරිමි ළමයින්ට වඩා වැඩි පාටයි. ඒක කමෙන්ට්ස් වල මිනිස්සු කියලා නිසා ඊයේ නෙමෙයි පෙරේදා එයා සැත්කමකට ගියා නහය වෙනස් කරා. එයා යාගේ නහය වෙනස් කරා. ඇයි ඒ TikTok එකේ කමෙන්ට්ස් වල තියෙන ඔයා නාකි පාටයි ඔයාගේ හස්බන්ඩ්ට වඩා. එයාට ඒක දරා ගන්න බැරුව එයා ඊයේ ගියා පෙරේදා නහය වෙනස් කරන සත්කමකට භාජනය වෙනවා. ඒකත් ලස්සන TikTok එකක් කියලා දාලා තිබ්බ. ලයික්ස් තියෙනවා 5.2 මිලියන්. mostly viewed by Gen Z. ඒගොල්ලන්ව ෆලෝ කරන්නේ Gen Z. අනේ ඒ තත්වෙට පවා පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන් ෆෝන් එකේ දකින්න කෙනාව බලලා මම එහෙම නැති නිසා දැන් ඒකටම TikTok එකේ ඔගේ TikTok එකේ මම මේක දැක්කා. ඔයා ඒක පොඩක් සර්ච් කරොත් ඒගොල්ලොම ලීඩ් කරනවා කොහොමද ඔයාව ඒ විදිහට චේන්ජ් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ A to Z ඔයාගේ මයින්ඩ් එක රීඩ් කරලා සෝෂල් මීඩියා එක ඔයාට යන්න ඕනේ එන්ඩ් පොයින්ට් එකට අරගෙන යනවා. ඉතින් මේ තමයි මූලික ලක්ෂණ මේගොල්ලන්ගේ තියෙන. ඒගොල්ලන්ට දැනුම තියෙනවා. ඒගොල්ලන් ස්ට්‍රේට් ෆෝවර්ඩ්. එතකොට ඒගොල්ලන්ට ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් ඕනේ. ඒකයි සමහරවිට ඔයගොල්ලොත් එක්ක ආගියු කරන්නේ. ඔයගොල්ලෝ කොච්චර කිව්වත් පොඩ්ඩක් ඉන්න මම මේකට විසඳුමක් දෙන්නම් කියලා. නෑ ඒගොල්ලන් ආගියු කරන්නේ නෑ මට ඉක්මනට මේක කියන්න. ඒක ඒගොල්ලන්ගේ ලක්ෂණයක්. රයිට්? එහෙම තමයි ඒගොල්ලන්ව ප්‍රොසෙස් වෙලා තියෙන්නේ. හරි thank you එහෙනම් ඔය ටික තමයි ලක්ෂණ ටික. හරි ඒකත් එක්කම මම චුට්ට දෙයක්. මෙතන මාකටිං කරන කට්ටිය ඉන්නවද චුට්ට? මාකටිං අලවිකරණයේ පැත්ත. ඕකේ. හරි සෝෂල් මීඩියා දැන් මේ ප්‍රසිද්ධම දේ තමයි සෝෂල් මීඩියා මාකටිං නේ. සෝෂල් මීඩියා මාකටිං වල සාමාන්‍යයෙන් අපි කතා කරනවා සෝෂල් මීඩියා වල දේවල් අප්ලෝඩ් කරද්දී කන්ටෙන්ට් මාකටිං වලදී කන්ටෙන්ට් එකක් අප්ලෝඩ් කරද්දී ඒක වීඩියෝ එකක් නම් ඒක තප්පර විනාඩියක්වත් නොවන තරමට හොඳයි. දැන් අපි ජෙන්සි එක අල්ලන්නේ මාකටිං වලින් අපේ කන්ටෙන්ට් එක තමයි වීඩියෝ කන්ටෙන්ට් එක උපරිම තප්පර 30යි 45යි. තප්පර 30න් 45න් දෙයක් මිනිහෙක් ගලුවට දාන්න මොනතරම් ඒක සයිකොලොජිකල් වෙන්න ඕනද? ඉතින් ඒකෙන් පළවෙනි තප්පර 3න් තමයි අපි මිනිස්සෙක්ව අල්ලගන්නේ. අපි කියන එකට හුක් එක කියලා. දැන් හොඳට බලන්න TikTok වීඩියෝස් වල උපරිම විනාඩියයිනේ. විනාඩියට වඩා යනව බලන්නෙත් නෑ views නැහැ. තප්පර 30ත් 45ත් අතර views මිලියන් ගණන්. ඇයි ඒ තප්පර 30ත් 45ත් අතර එකේ animations ගොඩයි. නැත්නම් transitions ගොඩයි. තප්පර 5න් 5ට කඩනවා. වීඩියෝ එක තප්පර 5න් 5ට කඩනවා. ඇයි රඳව ගන්න. ඉතින් බලන්න නේ. එතකොට instant ඉස්සර ගිහිල්ලා බ්‍රවුසර්ස් බෙදලා විකුණුවාට දැන් ගලේම විනාඩි තප්පර 30 වීඩියෝ එකකින් ඔන්න මැසේජ් එක එනවා ඉන්බොක්ස් එකට මේක කොහොමද මම පර්චේස් කරන්නේ මේකේ මිල කීයද අපි we are trapped මම කියන්නේ අපි trap වෙලා ඉන්නේ ඒ වගේම දැන් මේ
මම මේ කතා කරද්දිත් මගේ ෆෝන් එක මාව අහගෙන ඉන්නේ. දන්නවද මේක? මගේ ෆෝන් එක මාව අහගෙන ඉන්නේ. මගේ ෆෝන් එක විතර නෙවෙයි මම කතා කරද්දී ඔයාලගේ හැම කෙනෙක්ගේ ෆෝන් එක මාව අහගෙන ඉන්නේ. ඒ හැම කෙනෙක්ම දන්නවා මේ කතා කරන්නේ ඔයා නෙමෙයි වෙන කෙනෙක් කතා කරන්න කියලා. අද සමහරලාට සෝෂල් මීඩියා වලට ගියාම TikTok එකට ගියාම අද අපි කතා කරමු මාතෘකාවල වීඩියෝස් ඔයාලට pop up වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා social listening කියලා. මම කියන්නේ මේ අපි ගැන අපේ devices අපිට වඩා හොඳට දන්නවා. ඒක නිසා හරි පරිස්සමෙන් මේ දේවල් ගැන කතා කරන්න. මොකද මට අත්දැකීම් ලස්සන දෙකක් තියෙනවා. ඒක තමයි මම ෆොටෝ එඩිට් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. හරිද? ඩවුන්ලෝඩ් කරද්දී එයා මගෙන් ඉල්ලනවා permission කැමරාවට. ඕකේ කැමරාවට දෙන්න පුළුවන්. මොකද ෆොටෝ එඩිට් එකක්. ගැලරි එකට ෆොටෝ එකට ඇප් එක ගන්න. එතකොට ෆොටෝස් ඇක්සස් කරන්න මම ගැලරියට ඇක්සස් දෙන්න ඕනේ. තව එකක් ඉල්ලනවා මයික්‍රොෆෝන් එකට. මම බල ෆොටෝ එඩිට් ඇප් එකේ මයික්‍රොෆෝන් එක මොකද්ද? ඇයි මයික්‍රොෆෝන් එක ඕන? ඇයි සෝෂල් ලිස්නින් මාව අහගෙන ඉන්න. එක දවසක් මම මේ ගෙදරට මොන හරි වැඩ වලකට බෙඩ් ෂීට් ගැන කතා කරා. මේ මමයි වයිෆ් එක කතා කරා. අන්න හවස බෙඩ් ෂීට්මයි මගේ Facebook වෝල් එකේ බෙඩ් ෂීට්මයි. එකක් 10යි දෙකක් 20යි දෙකක් 2000යි. මේක හොඳ මේ ඇරබික් කොටන් එකක් තියෙන්නේ. මේක හොඳ පොලියස්. මගේ Facebook වෝල් එක සම්පූර්ණයෙන්ම බෙඩ් ෂීට්. මතක තියාගන්න. ඔබේ දරුවෝ ෆෝන් එක සාක්කුවේ දාගෙන යාළුවොත් එක්ක කතා කරන හැමදේම එයාලා අහගෙන ඉන්නේ. එතකොට එයාලගේ TikTok feed එක අද වර්තමානයේ තරුණ තරුණියෝ වැඩිපුරම පාවිච්චි කරන්නේ TikTok and Instagram. Facebook ගොඩක් යන්නේ නැහැ. Gen Z එකයි අලුත් generation alpha එකයි. අපි තමයි Facebook යන්නේ. Facebook එකේ එකයි මේ ලොකු දේවල් වෙනස් කරමින් යාලා Gen Z එකට ගැලපෙන විදිහට හදාගෙන ඉන්න දැන් ඩෙවලොප්මන්ට් යාලා කරගෙන යනවා ඇතුලේ. මේ දෙකේ වෝල් එක ඩිසයින් වෙන්නේ ඇල්ගොරිතම් එක හැදෙන්නේ ඔයාලගේ ළමයි කතා කරන ළමයාගේ ප්‍රශ්න අහගෙන ඉන්නවා දැන්. අර කියේ ඉස්සර සතර කම්මන්ත්‍රණේනේ තිබ්බේ. දෙන්නෙක් කතා කරලා සතර කම්මන්ත්‍රණේ. දැන් කන් කීයක් තියෙනවද දන්නේ නැහැ. කන් කීයක් තියෙනවද දන්නේ නැහැ. අපි කියපු කතාවේ ඔක්කොම ටික ඩිකෝඩ් කරලා නේද? එන්කෝඩ් කරලා ඒක බයිනරි කෝඩින්ස් වලට හදලා කම්පැනිස් කීයක් අපි කතා කරපු දේ ඒක ආපහු රීජනරේට් කරලා අපි එයාලගේ මාකටිං කැම්පේන් එකට දාගන්නවා දන්නේ නැහැ. ඉතින් මම සෝෂල් මීඩියා ගැන වැඩි කතා කරන්නේ නැහැ. නේද? ඒක නිසා අපි කතා කරන හැමදේම, ළමයා කතා කරන හැමදේම, ළමයා සර්ච් කරන හැමදේම තුල තමයි එයාගේ ඇල්ගොරිතම් එක හැදෙන්නේ. ඒ වගේම සමහර දේවල් මම මේ දේ කතා කියන්න. සමහරට ඔබ සර්ච් කරනව නේද? ඔබේ ෆෝන් එක ළමයා පාවිච්චි කරනවද? අපේ දෙමාපියන්ට වැරදිච්ච ලොකුම තැන මම කියන්නේ ළමයාට ෆෝන් එකක් කරන් දෙන්න ඕනේ කියලා. ළමයාට ලැප්ටොප් එකක්ම තියෙනවා, ළමයාට ටැබ්ලට් එකක් තියෙනවනේ කියලා. නැහැ මම එහෙම කියන්නේ. නමුත් ඔබේ සෝෂල් මීඩියා එක, ඔබේ YouTube එකේ ඇල්ගොරිතම් එක හැදලා තියෙන කාට ඕන විදියටද? ඔබට ඕන විදියට. ඔබ කතා කරන දේවල්, ඔබ සර්ච් කරන දේවල් අනුකූලව. ළමයා ගිහිලා සර්ච් කරන්නේ කාගේ ඇල්ගොරිතම් එකකද? ඔබේ ඇල්ගොරිතම් එකේ. එතකොට ළමයාට දෙන සර්ච් රිසල්ට් එකයි ඔයාට දෙන සර්ච් රිසල්ට් එකයි ළමයාට දෙන්න දෙකක් වුණාට ළමයාට දෙන්නේ ඔයාගේ සර්ච් රිසල්ට් එකම තමයි. එතකොට අපේ ළමයි ඇඩල්ට් කන්ටෙන්ට් වලට ඉබේටම යන්න පුළුවන්. හේතුව මොකද්ද? අපේ ඩිවයිසස් පාවිච්චි කරලා. ඒකට තමයි ලස්සන ක්‍රමවේදයක් Google එකකින් ඔය හැම දෙයකින්ම හදලා තියෙනවා මොනවාද? parent control කියලා මොකක්ද එකක්. parent control YouTube එකට දාන්න පුළුවන් parent control. ඔබගේ දරුවෝ කුඩා දරුවෝ YouTube පාවිච්චි කරනවා නම් ඔබේ ෆෝන් එකෙන් දාගන්න YouTube app එකට අමතරව YouTube Kids කියලා app එකක් තියෙනවා. ඒක දාලා ඒක පමණක් දරුවට දෙන්න. Google එක පාවිච්චි කරන්න දෙන්න එපා. මම මේ කියන්නේ වෙන මොකද නෙමෙයි. ඔබ සර්ච් කරන දේ තමයි ඔබ සර්ච් කරන ඇල්ගොරිතම් එකෙන් තමයි ළමයාට සර්ච් රිසල්ට් දෙන්නේ. එතකොට ඔබ හිතන්න ඔබ ගැහුවා කියලා ප්‍රභා සංශ්ලේෂණය කියලා ශාකාහාර නිපදවීමේ ක්‍රියාවලිය. එතකොට ඇල්ගොරිතම් එක ඔබ කවුද කියලා දන්නවා. ඔබට දෙන්න ඔබේ දැනුමට ගැලපෙන්න. හැබැයි ළමයා සර්ච් කරත් ළමයාටත් දෙන්නේ ඔබේ දැනුමට ගැලපෙන්න. ඔබේ කන්ටෙන්ට් එක තමයි ළමයාටත් පෙන්වන්නේ. එතකොට ඇඩල්ට් කන්ටෙන්ට් වලට ඔටෝමැටිකලි ළමයා එක්ස්පෝස් වෙනවා.
හරි පරිස්සමෙන්. ඒක නිසා ඔබේ කුඩා දරුවන්ට YouTube දෙනවා නම් YouTube Kids කියලා app එකක් තියෙනවා. ඒක දාගන්න. ඒක දාගෙන parent controls හදාගන්න. ඒකේ බෑක්වත් යන්න බෑ. වීඩියෝ එකක් ප්ලේ කරපුවම අඩුම ගානේ සයිඩ් ස්ක්‍රීන් වත් යන්න බෑ. ඒක කුඩා කරලා ස්ක්‍රීන් එක කුඩා වෙන්නේ බලන්න බෑ. ඇයි ඒ බෑක් ගියොත් ඕෆ් වෙනවා. හේතුව මොකද්ද? ළමයෙක්ව එක දෙයකට විතරක් තියන්න ඕනාට වඩා සර්ච් කරන්න නැතුව තියන්න. ළමයාගේ ආරක්ෂාවට ඒක හදලා තියෙනවා. parent control දාගත්තම හරි ලේසි. එතකොට ඔබට පුළුවන් time limit allocate කරන්න. ඒ time limit ඉවර වෙච්ච ගමන් phone එක නැත්නම් YouTube එක lock වෙනවා, phone එක lock වෙනවා. පුළුවන්. තාක්ෂණික වශයෙන් දේවල් කරන්න පුළුවන්. මේ කියන්නේ ගොඩක්ම කුඩා දරුවන්ට. කුඩා දරුවන්ට. නමුත් ටීනේජ් එකට එද්දී ඔවුන්ට තියෙන්න ඕන හොඳ ඔබ දීලා තියෙන්න ඕන ඔබ අතින් අපේ අතින් ළමයිට ගිහිලා තියෙන්න හොඳ මොරැලිටි එකක්. හොඳ කොන්ෂස් එකක් හොඳ හෘද සාක්ෂියක් ගිහිලා තියෙන්න ඕන. හේතුව එතකොට ළමයා ඒක පාවිච්චි කරද්දී එයා දන්නවා එයා කරන්නේ හොඳ හරි වැඩක්ද වැරදි වැඩක්ද කියලා. ඉතින් ඒක චුට්ටක් බලන්න. ඒ වගේම net me කිව්වා අර AI overview එක ගැන නේද? Google එකේ. මෙතන බිස්නස් කරන කට්ටිය ඉන්නවනම් social media through marketing කරනවනම් ඉස්සරහට ලෝකේ දැන් මේ වෙද්දි දැන් social media තව අවුරුදු 2-3කින් අඩු වෙලා යනවා. ඊට පස්සේ තියෙන්නේ AI එක SEO කරන එක. අර Google එකේ ගහපු ගමන් මගේ product එකේ නම, මගේ business එකේ නම AI result එක තමයි generate කරගන්න හදන්නේ. ඉස්සරහට එන ලොකුම challenge එක කොහොමද AI එකක් ඒ විදිහට අපිට ඕන විදිහට favorable information දාලා අපේ business එකට favorable විදිහට generate කරගන්න කියලා. ඉතින් ළමයි අද පාවිච්චි කරන instant gratification. එයාලට ඕන instant solution. හරියට noodles කනවා වගේ. instant ගහපු ගමන් උත්තරේ එන්න ඕන. ඔයාලට දෙයක් කියපු ගමන්ම උත්තරේ ඔයාලා දෙන්න ඕන. ඉතින් ඒක නිසා චුට්ටක් අපි මේ ලක්ෂණ ටික ඔළුවේ තියාගමු. මම හිතන්නේ ඔබට කියද්දී නේද ඔබට මතක් වෙන්නේ නැති. මේ අපේ එකත් මෙහෙම කරනවානේ. මේකත් මෙහෙම කරනවා කියලා. හරි. ආයෙ අහන්නේ ඇයි මේ දරුවෝ වෙනස් වෙන්නේ? හේතුව තමයි මොකද්ද? පරිසරය. මේ දරුවෝ වෙනස් වෙලා තියෙන පරිසරය නිසා. ඉතින් ඒ වගේම තමයි මේ ඉපදිලා තියෙන අන්තර්ජාලයත් එක්ක AI එකත් එක්ක ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඔවුන් පාවිච්චි කරන්නේ ඩිජිටල් තාක්ෂණය. දැන් අපේ පාසල් වලට ඩිජිටලයිස් කරගෙන යනවා. පොඩ්ඩ අපි ඩිජිටලයිස් කරද්දී යුරෝපීය රටවල් සහ ස්කැන්ඩිනේවියානු රටවල් ටික දැන් යාලා ඩිජිටලයිස් කරපුවා රිවර්ස් බෑක් කරගෙන යනවා. මතක තියාගන්න ආසියාතික රටවල් විදියට අපි අවුරුදු 15ක් ඉස්සක් ලෝකයේ ලෝක දියුණුවත් එක්ක අපි පරක්කුයි. දැනට අවුරුදු 10කට 15කට කලින් යුරෝපයේ කරපු දේවල් තමයි දැන් අපි කරගෙන යන්නේ මේ ඩිජිටල් කරන්නේ කරගෙන යනවා. ඉතින් දැන් ඒක රිවර්ස් කරද්දී අපි දැන් තමයි ඩිජිටල් කරන්නේ කරන්නේ. ඉතින් ඒකේ ගැටලුවක් තියෙනවා. ළමයිට ලොකු ගැටලුවක් තියෙනවා. ඕකේ. ඉතින් අපි මේ යථාර්ථය අවබෝධ කරගන්න ඕන. මේක රියැලිටි එක. මේ රියැලිටි එක ඔබටවත් මටවත් වෙනස් කරන්න පුළුවන්ද? බෑ. පරිසරය වෙනස් කරන්න බෑ. එහෙනම් කරන්න තියෙන එකම දේ මොකද්ද? ඔක්කොම ටික අතහැරලා මම වනගත වෙනවා. මම යනවා ගල් යුගයට. කැලෑවකට ගිහිල්ලා ගල් ගුහාවක මම සතෙක් දඩයන් කරගෙන මගේ පවුලට කන්න දීලා දරුවම වැඩි වර්ධනය කරලා උන්ට ගස් ගල් නගින්න පුරුදු කරලා ආපහු වනාන්තරගත වෙන්නේ. අපි කවුරුත් කැමති නෑ නේ ඒකට. කැමති නෑනේ. ඒක නිසා අපි රියැලිටි එක අපි අවබෝධ කරගන්න ඕන. මේකෙන් තොරව අපිට ජීවිතයක් නැහැ. තව අවුරුදු මං සරලව කියන්න. ලංකාවට මෙන්න මේක රිවර්ස් බෑක් කරන්න දැන් යන විදිහට තව අවුරුදු 25කින් 30කින් මේක රිවර්ස් බෑක් කරන්න ඕන කියලා හිතේ. අපි ආයෙ ට්‍රැඩිෂනල් වෙන්න ඕන කියලා හිතේ. දැන් යුරෝපයට වෙන මේ සංස්කෘතික විප්ලවය, ට්‍රැඩිෂනලයිස් වෙන විප්ලවය තව අවුරුදු 20කින් 25කින් ලංකාවටත් එයි. එතකන් අපිට තියෙන එතකොට ඔබේ දරුවෝ වයස එතකොට වුන් දෙමාපිය වෙලා ඉඳී. ඒක නිසා ඒක තමයි රියැලිටි එක. ඉතින් ඒක නිසා කවුද අවබෝධ කරගන්න ඕන? මම මේ සෙෂන් එකට ආපහු මම රිෆ්ලෙක්ට් කරද්දී මම හැමදාම මේ ප්‍රශ්නේ මම ඒ වෙලාවේ මගෙන් අහගන්න කවුද අවබෝධ කරගන්න ඕන? මම මේ කතාව කියන්න කලින් පොඩි දෙයක් කියනවා. ඒ තමයි සෙන්ට් ජෝන් බොස්කෝ කියනවා ඔවුන් සමග ජීවත් වන්න. ඔහු සෙන්ට් ජෝන් බොස්කෝ කියන්නේ යූත් එක වෙනුවෙන් වැඩ කරපු ස්වාමි කෙනෙක් නේ. සාන්තුවරේ. උන්වහන්සේ කියනවා ඔවුන් සමග ජීවත් වන්න. live with them. හැබැයි
අමතක කරන්න එපා. ඔයා එයාලගෙන් කෙනෙක් නෙමෙයි. Live with them but not you are one of them. ඔයා එයාලගෙන් කෙනෙක් නෙමෙයි. ඔයා ඊට වඩා ඉහළට ආපු කෙනෙක්. ඒක නිසා වගකීම කාටද තියෙන්නේ? මෙතන වගකීම කාටද තියෙන්නේ? අපිට. මොකද අපි විශ්වාස කරනවානේ ළමයා කියන්නේ ළමයෙක්නේ. කොච්චර තාක්ෂණ නිරාවරණය වුණත් අපි දන්නවා මනෝවිද්‍යානුකූලව අපේ නැත්තම් නියුරොලොජිකලි අපේ මොළය වර්ධනය වෙන මේ ඉස්සරහා තියෙන අපේ කියන ඩිසිෂන් මේකින් ඒරියා එක සාමාන්‍ය වර්ධනය වෙන්නේ පිරිමි ළමයෙක්ගේ වර්ධනය වෙලා ඉවර වෙන අවුරුදු 24ක් 25ක් 26ක් යන අවස්ථා තියෙනවා. ගැහැණු ළමයෙක්ගේ වර්ධනය වෙන්නේ 18 19 20 21 වගේ අවස්ථා වෙනවා. එතකොට එතකන් ඒ ළමයාට කියන්නේ ගන්න තීරණය සමහර ලාවට හරිම තීරණයක් නෙමෙයිනේ. ඒක සමහරලාට එන ඉන්ෆ්ලුවන්ස් එකක් ගත්ත තීරණයක් වෙන්න පුළුවන්. නැත්නම් ක්‍රිටිකලි හිතලා, සිස්ටමැටිකලි හිතලා, ඩෙප්ත් එක දැකලා ගන්න තීරණයක් නෙමෙයි. ඒකනේ අපිට සමහරලාට හිතෙන්නේ අයියෝ ඒ කාලේ ගත්ත තීරණේ නිකන් අපරාධනේ මේක එහෙමනේ. අපිට සමහරලාට කලකිරීම ඇති වෙනවානේ. ඒ කාලේ මේක මෙහෙම නෙමෙයි කරන්න තිබ්බ මට මෙහෙම ඇයි ඒ කාලේ මං ගත්ත තීරණේ මං අරන් තියෙන සමහරලාට ඉන්ෆ්ලුවන්සර්ස් එක්ක. නැතුව මම සිස්ටමැටිකලි හිතලා මොකද හේතුව මොකද්ද? මගේ මොළයේ තීරණ ගන්න සුදුසු පරිදි වර්ධනය වෙලා නැහැ තීරණය ගන්න කාලෙ වෙද්දි. ඒ මගේ නව යෝන් වේදී මගේ තරුණ විය එළඹීමේදී මං ගත්ත තීරණය අසාර්ථකයි කියලා හැඟෙන්න පුළුවන් නේ. ඉතින් පරිසරය වෙනස් වුණා කියලා ඔබේ මගේ තියෙන බොඩි ඇනටොනමි එකම තමයි මෙටබොලිසම් එකම තමයි අපේ ළමයාගේ තියෙන්නේ. ඔබේ මොළේ වැඩිච්ච විදිය තමයි ළමයාගේත් මොළේ වර්ධනය වෙන්නේ. ඔබ කරපු මෝඩ දේවල්ම තමයි ළමයාත් කරන්නේ. ඔබ කරපු නුවණක්කාර දේවල්ම තමයි ළමයාත් කරන්නේ. හැබැයි කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. වෙනස්. හැබැයි එකම වැරද්ද තමයි කරන්නේ. එකම හොඳ දේ තමයි කරන්නේ. හැබැයි කරන විදිය වෙනස්. හේතුව යාළුවගේ පරිසරය වෙනස් නිසා. ඉතින් අපිට මෙතනදී වගකීම අපේ අතට ගන්න වෙනවා. අපෙන් පල්ලෙහා ඉන්න පරම්පරාවල් අවබෝධ කරගන්න ඕන කවුද? අපි. හේතුව අපි ඔවුන් සමග ජීවත් වුණාට, ඔවුන් එක්ක ජීවත් වුණාට, ඔවුන් එක්ක ගමනක් ගියාට අපි එයාලගෙන් කෙනෙක් නෙමෙයි. මම තරුණයෙක් නෙමෙයි. මම නව යෞවනේ වියේනේ. මම වැඩිහිටියෙක්. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. සමහරට මම ග්‍රෑන්ඩ් ෆාදර්, මම ග්‍රෑන්ඩ් මදර්, මම ආන්ටි අංකල්. එහෙනම් මට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒ ළමයාට වඩා රෙස්පොන්සිබිලිටි එක මට වැඩි ළමයාව තේරුම් ගන්න. ඒ නිසා අපි චුට්ටක් පුළුවන් තරම් අපි පෝස්ට්පෝන් කරමු. මොකද්ද? ළමයා මාව තේරුම් ගනීනේ. තේරුම් ගන්නකම් ඉන්නවා කියන එක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා ළමයා බුද්ධිමත් වුණාම ළමයා තේරුම් ගනි ඔබ කරපු හැමදේම ඔබ ළමයාව තේරුම් ගන්න පටන් ගන්න. අපි අපේ ළමයාව තේරුම් ගමු. අපි අපේ පන්ති කාමරේ ඉන්න අපිට හම්බෙන අපේ නෑදෑ හිත මිතුරන්ගේ අපේ යහළු විහෙලියන්ගේ ළමයිව අපි තේරුම් ගන්න පටන් ගමු. මොකද ඒ වගකීම තියෙන්නේ අපිට. මොකද අද දරුවෝ කැමති නෑ ඕඩර්ස් දෙනවට. ඕඩර් එකක් දෙන්න. ඕඩර්ස් වලට කැමතිද? ඉස්සර කිව්වොත් නේද? මට ඉස්සර හොඳට මතකයි. අම්මා දැන ගැස්සුවොත් තාත්තා කිව්වොත් නැගිටින්නේ නැහැ. අම්මව තමයි කියන්නේ. එයාම තමයි රිවර්ස්. තාත්තා දැන ගැස්සුවොත් අම්මා කිව්වොත් නැගිටින්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්න ගොඩයිනේ. මම කියන්නේ ඒක. කොහේ හරි යන්න කිව්වොත් යන්නම ඕනනේ. නෑ. හැබැයි දැන් ළමයි එහෙම නැහැ. ඔවුන් කැමති අකම්පනි කරනවාට. ඔවුන් සමග ඉන්නවාට, ඔවුන් සමග ගමනක් යනවාට, ඔවුන්ව කැටුව යනවාට. ඕඩර්ස් දෙනවට කැමති නැහැ. පිටිපස්සේ දැන් හරකවුම් වෙලවනවා වගේ, ගොන්නු වෙලවනවා වගේ තරවටු කරගෙන යන විදිහට ඒ ළමයි කැමති නැහැ. මොකද ඒ ළමයි කැමති accompaniment. මේක හරි ලස්සනයි. මේ modern parenting වල තියෙන ලස්සනම දේ තමයි accompaniment. අපේ තියෙන්නේ අපේ පවුල අපි කැටුව යන අත්දැකීමක්. මම හිතන්නේ අද දවස් සුවිශේෂය හරි ලස්සනයි නේ. අද යහපත් වෙන්නේ රානේ. ඉතින් ඒක ලස්සන කතාවක් දින පස්සේ ගැන කතා කරමු. ඉතින් අමතක කරන්න එපා. ඔවුන් හරි බුද්ධිමත්. ඔයගේ ෆින්ගර් ටිප්ස් වල ඔවුන්ගේ නොලෙජ් එක තියෙන්නේ. හැබැයි ඒ කිසිම දෙයක් රූටඩ් නැහැ. ඒ කිසිම දෙයක් වල රූට්ස් නැහැ. අර ඉන්ස්ටන්ට් උත්තර හොයලා දැන් ඉන්ස්ටන්ට් නූඩල්ස් කාපුවම ඒකේ ප්‍රතිඵල මොනවද? ධන වලට රිනෙව වැඩි නේද? ඒ වගේ තමයි. ඉන්ස්ටන්ට් දේවල් කරපුවම ඒ වෙලාවට දේවල් තියෙනවා. හැබැයි රූටඩ් නැත්තම් මුල් අදින දේවල් වෙන්නේ නැහැ. හොඳ සොලිඩ් එකක් හැදෙන්නේ නැහැ. සොලිඩ් ෆවුන්ඩේෂන් එකක් වැටෙන්නේ. ඒ වෙලාවට ලැබෙනවා විතරයි. ඔවුන් තොරතුරු හොයනවා ඒ වෙලාව එතනින් එහාට ඒක අමතක. ඊට පස්සේ ආපහු එනවා එතනින් අමතක.
ඉතින් මේ ළමයිට ලොකුම ප්‍රශ්නයක් තියෙනවා මතකයේ සම්බන්ධව. වර්තමාන ළමයිට. මතක තියාගන්නේ කොහොමද? පාඩම් කරන්නේ කොහොමද? තේරෙන්නේ නැහැ. ඇයි ඒ මොහොතට විතරයි ඕන්ට. නේ අපිට කෙටි කාලීන මතකයේ පොඩ්ඩයි තියෙන්නේ. නමුත් ඕන්ට හේතුව මොකද්ද? ඕන් දන්නේ නැහැ ෆවුන්ඩේෂන් එක දාගන්න ඕන විදිය. ඒ ෆවුන්ඩේෂන් එකට යන විදිය සමාජයක් සහ තාක්ෂණයක් මේ ලෝකේ හැදිලා නැහැ. නේ? අපි දන්නේ නැති දේ සර්ච් කරලා තොරතුරු දැනගන්න පුළුවන්. මට ඉගෙන ගන්න ඕනේ නැහැ ඒකනේ. මට ඉගෙන ගන්න ඕනේ නැහැ. දැනගත්තම ඇති. ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක මගේ ජීවිතේට ඇප්ලයි කරගන්න ඕනේ නැහැ. දැනගත්තම ඇති. අන්න ඒ ලෙවල් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැනගත්තම ඇති. මම දන්නවා දැන්. හැබැයි ඒක මගේ ජීවිතේට මම ඇප්ලයි කරගන්නේ නැහැ. ඒක නිසා මෙයාලට බුද්ධිය තියෙනවා. මොන්ට දැනුම තියෙනවා. හැබැයි සොලිඩ් නැහැ. මම කියන්නේ සොලිඩ් නැහැ. රූටඩ් නැහැ. ඉතින් අපිට මොකක්ද මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන්? මේ කොල්ල කෙල්ල වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන්? ඔවුන්ගේ ඒ හැකියාව අගය කරන්න. ඔවුන්ගේ හැකියාව අගය කරන්න. ඒ විතරක් නෙමෙයි. ඒ හැකියාව අගය කරලා ඔවුන්ට මඟ පෙන්වන්න. ඕඩර්ස් දෙනවට වඩා හරි ලස්සනයි. මෙතන ගුරුවරු ඉන්නවා නම් ඔබ ඇප්ලයි කරන්න පුළුවන් පන්ති ඉන්න 40 ගානටම. ඔවුන්ව අගය කරන්න, ඔවුන්ව හොයාගෙන ඉන්න තොරතුරු අගය කරන්න, ඔවුන් කරගෙන ඉන්න වැඩ අගය කරන ගම ඊට පස්සේ ඔවුන්ව හරි ලේසි කන්වර්ට් කරන්න. හැබැයි ඔවුන්ට සස්ටේන් වෙන්න අමාරුයි. හේතුව මොකද්ද? ඔවුන්ට බේසික්ස් නැහැ. සොලිඩ් නොලෙජ් එකක් නැහැ. රූටඩ් නැහැ කිසිම කන්සෙප්ට් එකක්. ඒ වෙලාවට හොඳයි ඊට පස්සේ ආපහු ආව. ඒ වෙලාවට හොඳයි ආපහු ආව. මේ තියෙනවා මේ ප්‍රෝන්ස් ඇන්ඩ් කොන්ස් ගොඩක් තියෙනවා මේ ළමයිත් එක්ක. ඉතින් මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? මෙයාලගේ අර මං කියවන්නේ රූටඩ් නැති කතාව සොලිඩ් නැහැ. මේ සොලිඩ් නැති එක හදන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි ඔබ ගන්න තීරණවලදී හැම තීරණයක්ම නෙමෙයි. නමුත් දරුවොත් එක්ක ගන්න පුළුවන් තීරණවලදී දරුවන්ව සහභාගී කරව ගන්න. ඔහුට දෙන්න පොඩි අවස්ථාවක් පවුලේ කැම වේලදී නැත්නම් ඔබ ගන්න යන මේ පවුලට වෙනුවෙන් ගන්න යන තීරණයට දායක වෙන්න. හිතන්න ඔබ ළඟ යම්කිසි මුදලක් තියෙනවා. දැන් ඔබ එකෙන් ආයෝජනයක් කරන්න ඕන. දුවා දරුවන්ගෙන් අහන්න. තාත්ති ළඟ නැත්නම් අම්මි ළඟ මෙච්චර වගේ මේ වගේ මුදලක් තියෙනවා. ඔයාලා මොකද හිතන්නේ? දරුවන්ට කියන්න පොඩ්ඩක් සර්ච් කරලා අරන් එන්න කියලා. මොනවද ඔයා හිතන්නේ? ඉන්වෙස්ට්මන්ට් ළමයිට ඒ අතරතුර ළමයිගේ අදහස් වලට අගේ කරන ගමන් ඕන්ට කියලා දෙන්න. පුතේ දැන් අපි මේක ගත්තොත් හරි. තාත්තේ අපි කාර් එකක් ගමු. දැන් පුතේ අපිට වාහනයක් තියෙනවානේ. තව එකක් ගත්තොත් අපිට කොස්ට් එක වැඩි වෙනවා. අපිට එතකොට දරුවෝ මොකද කරන්නේ? දැන් ඔබ කියපු එක. දැන් ඔවුන්ට අවස්ථාවක් දුන්නා. ඔවුන් තොරතුරු හොයාගත්තා. ඔවුන් දැන් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරත් එකපාරානේ උඹ දන්නේ නැහැ උඹ මේ මෝඩයා වගේ ඉන්නේ. කියන්නේ නැතුව අපි ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න පටන් ගත්තොත් ආදරේ. පුතේ දැන් ඔයාත් හොයාගෙන ආපු තොරතුරු ඇතුලේ. මෙතන මේ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේද? කොස්ට් එක වැඩි වෙන්න පුළුවන්. මොකද්ද හොඳම ඉන්වෙස්ට්මන්ට් එක වෙන්නේ? දරුවෝම සහභාගී කරගන්න. තීරණ ගැනීම වලට මම කියන්නේ ඔබේ යුවල අතර තියෙන මේවා නෙමෙයි පවුලම සම්බන්ධ වෙන දේවල් වලදී ට්‍රිප් එකක් යද්දී අහන්න කොහෙද යන්න හොඳ බලන්න හොඳ තැන් ටිකක් කියන්න ලොකේෂන් ටිකක් Google එකේ සර්ච් කරලා බලන්න අපිට කොහෙද යන්න පුළුවන් දරුවෝ හොයාගෙන එනවා තොරතුරු ඒ තොරතුරු සාකච්ඡා කරන්න ආදරෙන් සාකච්ඡා කරන්න එතකොට ඔටෝමැටිකලි ළමයාගේ ක්‍රිටිකල් තින්කින් වැඩි වෙනවා ඇයි ළමයාත් එක්ක දැන් ආදරෙන් වැඩ කරන්නේ ළමයාව ඇප්‍රීෂিয়েට් කරනවා. එයාව අගය කරනවා. එයාට තැනක් දෙනවා. එයාට දැන් පවුලේ තැනක් දීලා තියෙන්නේ. පුතේ දැන් ඔයා තමයි මේ ට්‍රිප් එක ඕගනයිස් කරන තොරතුරු ටික දෙන්න ඕන. එයාට පවුලේ ලොකුම තැනක් දීලා තියෙන්නේ. එයා ඒ තැනත් එක්ක එයාට හොඳ ඩිග්නිටි එකක් හැදෙනවා එතකොට. එයාට ආත්මාභිමානයක් හැදෙනවා. තාත්තයි අම්මයි මාව පිළිගන්නවා. එයාලා මට ඇහුම්කන් දෙනවා. ඒතර ක්‍රිටිකල් තින්කින් ඔටෝමැටිකලි හැදෙනවා. එයා හොයන්න ගන්නවා. ඔයාලත් එක්ක ටෝක් බෑක් කරන්නේ මොනවාද? ඒ ට්‍රිප් එක සම්බන්ධ දේවල් නැතුව රණ්ඩුවක් ඇති වෙන්නේ නැහැ නේ. ඒතකොට ට්‍රිප් එක සම්බන්ධ දේවල්, ඒකේ කොස්ට් එක, කොස්ට් ඇනලිසිස් පාර්ට් එකක් ඒ ළමයිට දෙන්න. පුතේ එහෙනම් ඔයා මෙන්න මේ වියදම් ටික කරන්න. ඒ වගේම ඕන්ට නේ ඔය කුඩා දරුවන්ට පොඩි කාලේ ඉඳන් කරන්න පුළුවන් ඇක්ටිවිටි එකක් තමයි ඕන්ට සල්ලි කීයක් හරි අතර දෙන්න. මොකට හරි සුපර් මාකට් එකකට යද්දි. හරි පුතේ. ඔයාලා ළඟ තියෙන මෙච්චරයි. ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන් මේකේ. ඔයා තීරණය කරන්න. නැත්නම් ඔයාට පුළුවන් මේක ඉතුරු කරගන්නත් පුළුවන්. කැටයකට දාලා පස්සේ නත්තලට මේ කැටේ කඩලා ඔයා ගන්නත් පුළුවන්. ළමයිට දෙන්න පොඩි තීරණ ගැනීමේ හැකියාව ඔටෝමැටිකලි එකපාරින් නේද? අද නිදාගෙන හෙට නැගිටිද්දි ළමයා හොඳ තීරණ ගන්න මිනිස්සෙක් වෙන්නේ නැහැ.
කන්සිස්ටන්ට් වෙන තරමට පේරන්ටින් වල කන්සිස්ටන්ට් වෙන තරමට අපි අපේ කන්සෙප්ට්ස් වල අපි රූටඩ් වෙන තරමට හරි ලේසි මේ කරගෙන යන්න ළමයි එකතු වෙනවා අපිත් එක්ක. ඒ වගේම තමයි ඔවුන්ව ප්‍රශංසා කරන්න, ඔවුන්ට සහයෝගය දෙන්න. එයාලා මෝඩයෝ නෙමෙයි. එයාලා මෝඩයෝ නෙමෙයි. එයාලා මෝඩයෝ නෙමෙයි. they are exposed to holistic knowledge. එයාලා විශාල දැනුම් පද්ධතියකට දැනුම් සම්භාරයකට විවෘත වෙලා තියෙන්නේ. නමුත් එයාලා දන්නේ නැහැ හරියට ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි එයාලට පොඩ්ඩක් ආදරෙන් මඟ පෙන්වන්න ඕන. ඒ වගේම තමයි මෙන්න මේක ඊටමත් වැදගත්. ස්ටඩි වෙන්න ඕන. අපේ ගොඩක් කැතලික් ෆැමිලිස් වල ගත්තම එක දවසක් එක අම්මා කෙනෙක් කියනවා මෙහෙම. එයාගේ දුවට කියනවා ඔයා මෙන්න මේ වයස වෙනකන් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඔබ කොල්ලෙක් බැන්දත් එකයි කෙල්ලෙක් බැන්දත් එකයි. මේ කැතලික් පේරන්ට්ස් කෙනෙක්. අපි අපේ මොරැලිටි එකත් එක්ක සදාචාර ඉගැන්වීමත් එක්ක අපේ සංස්කෘතියත් එක්ක අපි ස්ටඩි වෙන තරමට ඒ කියන්නේ අන්ධ භක්තිකය වෙන තරමට නෙමෙයි අන්ධ භක්තිකය වෙච්ච ගමන් දේවාල ගාන දුවන්න එහෙම අනේ ඔබේ තියරි එක ඔබේ ෆිලොසොෆි එකට ස්ටඩි වෙන තරමට දරුවෝම ස්ටඩි කරගන්න ඒක ට්‍රාන්ස්මිට් කරන්න ලේසි. ඒකයි මම අර කලින් කිව්වේ කෝ-පේරන්ටින් ඔයාට සතුටුයි නම් ඔයා කරන්න මට සතුටුයි නම් මං කරනවා. ඉතින් ඔයා හිතන්නේ ඔයාට හොඳයි කියලාද? අවුරුදු 15 ළමයෙක්ගෙන් අහනවා පුතේ මේක ඔයා කරපුවම ඔයාට හිතෙන්නේ ඔයාට හොඳයි කියලාද? ඉතින් ළමයා කියන්නේ මට හිතෙන්නේ මට හොඳයි කියලා. ඇයි ඒ තීරණ ගන්න ඉන්ෆ්ලුවෙන්සර්ස් එක්ක? එයා හිත ක්‍රිටිකල් තින්කින් නෙමෙයි. ඉතින් අපි චුට්ටක් හිතන්න ඕන අපි අපේ විශ්වාසයට අපි අපේ සදාචාරය මත තමයි පිහිටන්න ඕන. අපි මොනා වුණත් ඒක. අපි අපේ විශ්වාසය අපි දෙන්න ඕන. මොකද වැදගත්ම වෙන්නේ හොඳ හෘද සාක්ෂියක් තියෙන දරුවෙක් බිහිවීම. හොඳ හෘද සාක්ෂියක් තියෙන දරුවෙක් බිහි වෙන නම් ඒක පවුලෙන් දෙන්න ඕන දායාදයක්. අම්මා තාත්තගේ හෘද සාක්ෂිය වැදගත් වෙන දරුවගේ හෘද සාක්ෂිය ගොඩ නැගෙන්න. ඒක ස්ටඩි වෙන්න. ඒක නිසා නොසැලෙන විශ්වාසයක්, නොසැලෙන සදාචාරයක්. ඒ වගේම තමයි වැදගත්ම දේ ඩිජිටල් ලෝකයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අම්මේ අපේ වගකීම ඩිජිටල් ලෝකයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ YouTube එකට ගිහිලා සින්දුව ප්ලේ කරන එක නෙමෙයි. chat GPT එකට ගිහලා ප්‍රශ්නයක් දීලා උත්තර හොයන එක නෙමෙයි. ඊට වඩා අපි මෙයාලගේ කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න ඕන. මේ ළමයිගේ පරිසරය මේ ළමයි ඉන්න පරිසරය අපි අවබෝධ කරගන්න ඕන. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අමාරුයි. ඒක YouTube එකකට ගිහලා සින්දුවක් ප්ලේ කරන් ඉගෙන ගන්නවට වඩා අමාරුයි. ඇප් එකක් ඉන්ස්ටෝල් කරන් ඉගෙන ගන්නවට වඩා අමාරුයි. ඒක ඉගෙන ගන්න එක. නමුත් අපිට ඉගෙන ගන්න වෙනවා. මොකද අපි හැදිච්ච පරිසරය නෙමෙයි අපේ ළමයා හැදෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන අපේ ළමයා හැදෙන පරිසරයනේ. අපි ළමයා හැදෙන වැඩෙන පරිසරය මොකක්ද? ඒ පරිසරයේ තියෙන ධන ඍණ දේවල් මොනවාද? ඒ පරිසරයේ ළමයාට තියෙන හිංසාව පීඩාව මොකද? ඒ ළමයාට තියෙන ගොඩනැගෙන්න තියෙන අවස්ථාවන් මොනවාද කියලා අපි දැනගන්න ඕන. ඒ වගේම තමයි මේ කරුණු අවසාන කරුණු දෙක ගොඩක් වැදගත්. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ දුවා දරුවෝ ධර්මදූත ළමා සමාජයට සහභාගී වෙන මේ පරිසර ධර්මදූත තියනවාද? YCS තියනවාද? යූත් එක තියනවාද? හරි. ධර්මදූත ළමා සමාජයේ සමාජිකවද ඔබේ දරුවෝ? YCS එක සමාජිකවද? යූත් එකට එන්න දෙනවද? දරුවන්ට පල්ලියේ පොඩ්ඩක් රැ වෙනකම් වැඩ කරන තිබුතින් ඔබ සහයෝගය දෙනවද? ඔබේ අවස්ථාව දුන්නේ නැත්නම් ළමයිට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඔබ දරුවව ඉස්කෝලේ ක්‍රීඩාවකට දැම්මේ නැත්නම් ළමයා කොහොමද සෙල්ලම් කරන්නේ නැහැ. පස්සේ කියන්නේ වැඩක් නැහැ. අපේ ළමයාට සීලිනේ. ග්‍රේඩ් 6 ළමයෙක් ඇවිල්ලා එක දවසක් කියනවා මම ඉස්කෝලේ උගන්වන කාලේ අපේ ස්පෝර්ට් මීට් එකේ වුණාම ග්‍රේඩ් 6 ළමයි ස්පෝර්ට් මීට් එකේ ලා ඩ්‍රිල් එකක් කරනවා. ඩ්‍රිල් එක කරපු ළමයිට අපි කිරි පැකට් එකක් හරි අයිස්ක්‍රීම් එකක් හරි අරන් දෙනවා. ගොඩක් වෙලාවට අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා. මොකද යාළුව ඇප්‍රීෂিয়েට් කරන්න. එක ළමයෙක් ඇවිල්ලා කියනවා අපි එදා බෙදුවේ චොකලට් අයිස්ක්‍රීම්. ඉතින් ළමයි කියන්නේ දුවගෙන ඇවිල්ලා සර් මම චොකලට් අයිස්ක්‍රීම් කන්නේ නැහැ. මම කිව්වා පුතේ චොකලට් කන්න නැත්නම් වැනිලා අයිස්ක්‍රීම් එක. වැනිලා නම් සර් කනම නමුත් අර ඒකේ චොකලට් කෝට් එකක් තියෙනවනේ ඒක මට කන්න බෑ. මං කිව්වා ඇලර්ජික්ද?
chocolate drink එකක්වත් මොකුත් බොන්න බෑ සර් මට මොකුත්ම බොන්න බෑ මම කිව්වා ඇලර්ජික් එකක් නෑ සර් ඇලර්ජික් නෙවෙයි මට මිග්‍රේන් grade 6 මම චුට්ටක් කතා කරා ඉතින් විනාඩි දෙකක් අරගෙන මේ වැනිලා කිරියෙකෝ තරම් දීලා විනාඩි දෙකක් විතර කතා කරා කොල්ලා බොන ගම දැන් සර් මෙහෙම එකක් ඉතින් මේ දැන්ට මේ තිබ්බේ නෑ හැබැයි මේක ගොඩක් මෙන්න ගත්තේ ශිෂ්‍යත්වයෙන් පස්සේ සර් මට දරාගෙන ඉන්න බැරුව ගියා ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි ඔලුවට දිල්ල තදින් මෙන්න ගත්තේ හරි මම නිකන් ඇහුවා ශිෂ්‍යත්වයේ ක්ලාස් යන පටන් ගත්ත එක දෙක වසරේ ඉඳන් සර් ක්ලාස් යනවා සර් ඔබේ දරුවන්ට ඔබ අවස්ථාව දුන්නේ නැත්නම් අම්මේ තාත්තේ කවුරුත් අවස්ථාව දෙන්නේ නැහැ ඔබ කොච්චර හොඳ ඉස්කෝලේකට දැම්මත් වැඩක් නැහැ අම්මේ තාත්තේ දරුවන්ට අපිට දෙන්න පුළුවන් ලස්සනම තෑගි වලින් එකක් තමයි අවස්ථාවල් opportunities හදලා දෙන එක මේ සමාජයේ ඔබ හිටපු ගමේ වැවක් ඇලක් දොලක් මඩ වැටි කුඹුරු තිබ්බට ගස් කොළන් තිබ්බට නැගලා බැහැලා ඔට්ටු සෙල්ලම් කරලා ජීවත් වෙන්න පරිසරයෙන් opportunities හැදිලා තිබ්බට මේ ළමයට එහෙම opportunities නැහැ. ඔබේ දරුවා සෙරප්පුවක් නොදා වැලි පාගනවද? ඔබේ දරුවා සෙරප්පුවක් නොදා තනකොළ ටිකක් පාගනවද? ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. අපි තමයි තරුණ මේ නව යෞවනයේත් එක්ක වැඩ කරද්දී බිම ඉඳ ගන්න බෑ ළමයිට හරියට. ජීවිත කාලෙට බිම ඉඳ එක දවසක් ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඇක්ටිවිටි සෙෂන් එකක් කරලා එක ළමෙක් නැගිටලා ඉස්සරහට ඇවිල්ලා කියනවා සර් මගේ ජීවිතේ අද මම පළවෙනි වතාවට බිම ඉඳ ගත්තේ. ඒ කෙල්ලට අවුරුදු 17ක් වයස. දැන් A level කරනවා. A level කරන්න පටන් අරගෙන. ඒක කියන සර් මම අද තමයි පළවෙනි වතාවට ජීවිතේ බිම ඉඳ ගත්ත දවස. ඔබේ දරුවන්ට අපේ දරුවන්ට බිම ඉඳ ගන්නවත් අපි අවස්ථාවක් දීලා නැහැ. අවස්ථාවන් හදන්න. පුළුවන් තරම් opportunities දෙන්න. දරුවන්ට ඔබේ අත්දැකීම් දෙනවද ඔබ විභාගයට වාර විභාගයට වැඩිපුරම ලකුණු ගත්ත එක ඔබට මතකයිද? පන්තියේ පළවෙනිම වෙච්ච එක මතකයිද? ගහෙන් වැටිච්ච එක මතක නැද්ද? වැවේ නාපුව මතක නැද්ද? හොරෙන් කුරුම්බ කඩපුව මතක නැද්ද? තාත්තලා පොඩි කාලේ කරපුව මතකයිනේ මෙහෙම වෙච්ච සිදුවීමක් හවු වෙන්නේ කියලා. අපිට අවස්ථාව තිබ්බනේ දේවල් කරන්න. මේ දරුවන්ට එහෙම නැහැ. ආදරාම්මේ තාත්තේ පුළුවන් නම් අවස්ථාවන් හදලා දෙන්න. මං හැම තැනම ගියා මම ප්ලීස් කරනවා දෙමාපියන්ගේ අවස්ථාවන් හදලා දෙන්න. පල්ලිය කියන්න හොඳම තැනක්. ධර්මදූත YCS එක youth දරුවා ඇවිල්ලා මෙතන ගවලනේ හදන්න පුළුවන්. ටියුෂන් ක්ලාස් එකක් හටුනාට කමක් නෑ අම්මේ. ලකුණු 10ක් 15ක් අඩුනට කමක් නෑ අම්මේ. මොකද ජීවිතය අනාථ වුණොත් ඒක දරුවෙක් ඇවිල්ලා කියනවා එක තාත්තා කෙනෙක් සර් මම මූට ටැබ් එකක් දීලා තියෙනවා මූට ලැප්ටොප් එකක් දීලා තියෙනවා මූට කාමරයක් හදලා දීලා තියෙනවා මට පාඩම් මේසයක් හදලා තියෙනවා මේක කියපු විදිහට ලයිට් ටික ඔක්කොම සෙට් කරලා තියෙනවා කාමරේ සර් මූට තියෙන පාඩම් කරන්න විතරයි මම පාඩම් කරන්නේ නැහැ සර් මුගේ ලකුණු 50 ගාණක් විතර අරගෙන එක විෂයකට 50 ගාණක් මූට අරන් තියෙන මට මේ ලකුණු ගන්න පුළුවන් නේ සර් ඊට පස්සේ මම කොල්ලත් එක්ක පොඩ්ඩක් පැත්තකට අරන් කතා කරා පුතේ මොකද්ද ප්‍රශ්නේ සර් ඔය එකක්වත් දුන්නට වැඩක් නැහැ සර් ඕක මාත් එක්ක ඉන්නේ විනාඩියක්වත් මේ ටීචර්ස්ලා ඉස්සරහ වෙලා මාව පීචම් කරනවා මාව සවුත්තු කරනවා ඕක එකක්වත් විනාඩියක්වත් මාත් එක්ක ඉන්නේ කියවනවා විතරයි හැමෝම ඉස්සරහ මට ඔකට ගහන්න පුළුවන් නම් ගහනවා සර් අවුරුදු 15යි ඉතින් අවුරුදු 15 කොල්ලෙක් ඔය වගේ කිව්වා කියලා බය වෙන්න දෙයක් නැහැ ඒක ඒ වයසේ ළමෙක්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය ළමයට ආදරේ වුණා. මට ඊට පස්සේ ඒ තාත්තවයි අම්මවයි ඒ ළමයාවයි කවුන්සලින් ළඟට යවන්න උනා පුතේ ගිහලා කතා කරන්න. ගිහලා කතා කරන්න. ඒ වගේ ළමයි ගොඩක් ඉන්නවා. ළමයිට ඕන අවස්ථාව. ළමයිට ඕන ඔබේ ආදරය accompaniment එක. නැතු orders නෙමෙයි. orders නෙමෙයි accompaniment එක. ඒ නිසා අවස්ථාවන් දෙන්න. ඒ වගේම තමයි ආදරයේ භාෂාවල් ඉගෙන ගන්න. පොඩ්ඩක් දරුවොත් එක්ක කතා කරන එක ආදරේ භාෂාව. ඒතකොට ලේසි කමියුනිකේට් කරන්න. එයාලගේ ජෙනරේෂන් එකට තියෙන භාෂා. හැබැයි අදටත් මම Gen Z එකේ ලැන්ග්වේජ් එක අදටත් මම ඉගෙන ගන්නවා. අදටත් මම ඉගෙන ගන්නවා. මොකද ඒ තරම් හරි කම්ප්ලෙක්ස්. නමුත් පොඩ ඉගෙන ගන්න. ඒතකොට එයාලම ඔබට සහයෝගය දෙයි. මොනා කරන්නද? එයාලම අවබෝධ කරගන්න. ඔබ පියවරක් තියදී සමහර ළමයි ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. මොකද අම්මයි තාත්තයි අන්ඩර්ස්ටෑන්ඩ් කියලා ළමයා දන්නවා. මොකද ළමයෙක්ට තියෙන්න පුළුවන්
හොඳම තෑග්ග මම කියන්නද? ඒ තමයි අම්මගේ තාත්තගේ අන්ඩර්ස්ටෑන්ඩින් එක. දරුවා මොනා කරත් දරුවගේ හදවත දන්න, දරුවගේ පල්ස් එක දන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා කියන්නේ ළමයට ලෝකෙ උනත් පෙරලන්න පුළුවන් අම්මේ තාත්තේ. දරුවෙට ලෝකෙ උනත් පෙරලන්න පුළුවන්. ඉතින් මම මේක හැම වෙලාවෙම පල්ලියක දෙමාපියන්ට කියන කතෝලික හැම තැනකම කියන දෙයක්. ඔබේ දරුවාව කොහොම තිබ්බත් අවසානයේ මතක තියාගන්න ඔහුට අවශ්‍යයි ජේසුස් වහන්සේව. ජේසුස් වහන්සේව හඳුන්වා දීමේ පළවෙනි වගකීම තියෙන පල්ලියට නෙමෙයි අම්මට තාත්තටයි. කතෝලික සභා ධර්ම උපදේශනේ ලස්සනට ඒක අපිට උගන්වනවා. සුද්ධ බයිබලේ තර ලස්සනට උගන්වනවා. ඉතින් ඒ වගේම තමයි ඔහුට ඒක උගන්වද්දී ඔබ අකම්පනිමන්ට් එක දෙද්දී දරුවෝ තේරුම් ගනීවි සෝෂල් මීඩියා වල වැටෙන ලයික් එකට වඩා අම්මගේ තාත්තගේ ආදරය, ජේසුගේ ආදරය ඊට වඩා වටිනවා. අම්මගේ තාත්තගේ ආදරයටයි ජේසුගේ ආදරයටයි මට ලැබෙන ලයික් එකට වඩා කමෙන්ට් එකට වඩා මට ලැබෙන කොම්ප්ලිමන්ට් එකට වඩා මට ගොඩක් වටිනවා යාළගේ ආදරය කියලා. ඒ වගේ ඒ විතරක් නෙමෙයි. මේ ලෝකේ හරි කලබලයි. අපේ ප්‍රජාව, අපේ තරුණ තරුණියෝ හරි කලබලයි. හැම වෙලාවෙම ඉම්පේෂන්ස් නේ. කලබලයි. ඒ කලබල ඇතුලේ ඔබ ජේසුව හඳුන්වා දුන්නේ නැත්නම් කවදාවත් එයාලට සැබෑ සාමය නම් හම්බෙන්නේ නැහැ. පීස් කියන එක කලබලකාරී ලෝකයේ සාමයෙන් ඉන්න හදවතක් වෙන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් ජේසුව දෙන්න. ජේසුව දෙන්න. ඒක දෙන්න පුළුවන් හොඳම තෑග්ග දරුවෙක්ට. ඉතින් ඒ වගේම තමයි ඔබේ දරුවාගේ අත අල්ලගෙන ඔබ යද්දී ඒ අකම්පනිමන්ට් එක දෙද්දී හොඳ අධ්‍යාත්මයක් දෙන්න. ජේසුගෙත් අත අල්ලගෙන යන්න උගන්වන්න. ඒකයි මම ඔබට කිව්වේ දරුවන්ට අවස්ථාව දෙන්න පල්ලියේ වැඩ කරන්න. හොයලා බලන්න. එයාලව ඇනිමේට් කරන්න කවුද කියලා හොයලා බලන්න. ධර්මදූත වල ඇනිමේටර්ස්ලා කවුද කියලා බලන්න. YCS එකේ ඇනිමේටර්ස්ලා කවුද කියලා බලන්න. සිස්ටර් කෙනෙක් ෆාදර් කෙනෙක් ඉන්නවද කියලා බලන්න. දහම් පාසල් ගුරුවරු එයාලවත් එක්ක ඉන්නවද කියලා බලන්න. ඔබ දෙමාපියෝ ඔබ බැලිය යුතුයි. නැත්තම් දරුවෝ ඇවිල්ලා නිකන් ආලේ ඔහි ඉබාගාත් ඉන්න ඕනේ නැහැ. ඔබේ වැඩිහිටියෝ මේ පල්ලියටත් එක්ක ඉන්න ගිහි අපෝස්තලික හරි ඒ අදාළ නායකයෝ හැමෝම ඒ දරුවොත් එක්ක ඇට්ලීස්ට් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවද? මොකද ඒක හරි ලේසි. එතකොට ඒ දරුවෝ මේ පල්ලියත් එක්ක ගොඩ නැගෙනවා. නැත්තම් අනාගතයේදී මෙහෙමත් කට්ටියක් නැතුව මේ පල්ලියේ ගිහලා වාඩි වෙන්න. ඔබේ දරුවන්ගෙන් හැමදාම එදා දවසෙත් ගිහිල්ලා නේ ජොබ් එකටයි නැත්තම් කොහේ හරි පබ් එකක පාටියක් දාගෙන ඉන්න පරම්පරාවක් හැදේ. ඉතින් හිතෝපදේශය කියන ලස්සන කතාවක්. දරුවා බාල වියේදීම යහ මඟ යවන්න. බාල වියේදීම යහ මඟ යවන්න. අපි සාමාන්‍යයෙන් චයිල්ඩ් ඩෙවලොප්මන්ට් වලදී කතා කරනවා පළවෙනි අවුරුදු 4-6 තමයි ක්‍රූෂල්ම අවුරුදු 6. දරුවෙක්ගේ පෞරුෂය අවුරුදු 6න් පස්සේ අවුරුදු 6 වෙද්දී හැදලා ඉවරයි. හැබැයි ඒක එළියට දාන්නේ කොයි කාලෙද? අවුරුදු 16න් 17න් පස්සේ එළියට දාන්නේ ඔබ අවුරුදු ඉපදිච්ච දවස් ඉඳන් අවුරුදු 6 වෙනකන් ඔබ දුන්නු පෞරුෂය. ඔහු තුල ඇය තුල හදපු පෞරුෂය. ඒක නිසා ඔබට කුඩා දරුවෝ ඉන්නවා නම් මතක තියාගන්න පෞරුෂය හදන්න. හොඳ පෞරුෂයක් හදන්න, හොඳ කොන්ෂස් එකක් දෙන්න, හොඳ හෘදසාක්ෂියක් දෙන්න, ජේසුව දෙන්න, ඔපචුනිටිස් දෙන්න. එයාට ඒකෙන් ඉගෙන ගන්න සහ ඒ තුලින් ග්‍රෝ වෙන්න, වැඩි වර්ධනය වෙන්න. ඒ වගේම කතෝලික සභාව ධර්මෝපදේශනයේ කියන ලස්සනට දෙමාපියන් තම දරුවන්ට ශික්ෂණය ලබා දී යුත්තේ ආත්ම පාලනය සහ නිදහස් වගකීම් පුහුණු කිරීමෙනි. ආත්ම පාලනය, කොන්ෂස්නස් එකක් සහ සෙල්ෆ් කන්ට්‍රෝල්. කියන්නේ මගේ සෝල් එක කන්ට්‍රෝල් කරගන්න, මගේ thoughts කන්ට්‍රෝල් කරන්න, self regulate මම රෙගියුලේට් කරගන්න පුරුදු වෙන. ඉතින් මේ දෙමාපිය කරන්නේ ලස්සන තියෙන වගකීමක්. ඒ අවසානයක් කොට මම මේ කතාව කියන්න. මේක ඉතාම වැදගත් දෙයක්. මේක ලියලා තියෙන විදිහට මම කියන්නම්. ආදරම්මේ තාත්තේ ඔබේ දරුවාගේ අතේ ඇති ස්මාර්ට් ජංගම දුරකථන ඉවතට ගැනීමට පෙර ඔවුන්ගේ හදවතේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරගන්න. අපට ඔවුන්ගේ ලෝකය වෙනස් කළ නොහැක. නමුත් ඔබේ දරුවාගේ ලෝකයේ තුල ජේසුස් වහන්සේගේ ආලෝකය වීමට ඔවුන්ට ශක්තිය දිය හැකියි. ඒක නිසා හදරම්මේ තාත්තේ අපේ වැදගත්ම දේ තමයි අපේ දරුවොත් ගැලවෙන එක. දරුවෝ හොයාගන්න එක.
ඉතින් අද දවසේ සුවිශේෂය හරි ලස්සන කතා කරන්න. බැටළු ගාලේ දොරටුව ඒ දොරටුව ඔබ වෙන්න. කවුරු හරි බිත්ති වලින් එල්ලීගෙන ජනෙල් වලින් පයින්න හදනවා නම් වහලා ගලවගෙන එන්න හදනවා නම් ඔබට ෆෝස් කරන්න හදනවා නම් ඒක එයා සොරෙක් වෙන්නත් පුළුවන් මංකොල්ලකාරයෙක් වෙන්නත් පුළුවන් හොරකම් කරා යන මල් කොල්ලකාරයා තියෙන සේසතම හූරන් කාලා ඔබවත් විනාශ කරලා යනවා. ඒක නිසා ඔබේ බැටළු ගාල ආරක්ෂා කරගන්න. තාක්ෂණයෙන් වෙන්න පුළුවන් පිටතින් එන තුන්වෙනි පාර්ශවයන් වලින් වෙන්න පුළුවන් හැම දෙයකින්ම මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් හැම දෙයකින්ම ඔය කියන එක ට්‍රෙන්ඩ්ස් වෙන්න පුළුවන්. අද ජෙන් සී එක ඇතුළතර මේ වර්තමාන ජෙනරේෂන් එකේ යාලා ජෙන්ඩර් අයිඩියොලොජි එක නැහැ. එහෙම යාලා පිළිගන්නේ නැහැ ගෑනු පිරිමි තව තිබ්බත් ඉතින් අපිට මොකද? එයාට හිතනවා දෙන්නේ ජෙන්ඩර් අයිඩියොලොජි එකක් නැහැ. එහෙම අයිඩියොලොජි එකක් මෙවුවා මේකයි මෙහෙමයි කියලා ලොකුවට යාලා ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. ගෑනු පිරිමි ආයි තව 100ක් හිටියත් මට කමක් නැහැ. හැබැයි මට හිතෙනවා නම් මම මෙහෙම කෙනෙක් නෙමෙයි කියලා එයා ඒකට ඇක්ෂන්ස් ගන්නවා ඉක්මනට ඇක්ෂන්ස් අරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා හැම වෙලාවකම මතක තියාගන්න ඔවුන්ට හොඳ සාක්ෂියක් දෙන්න, ඔවුන් එක්ක ඉන්න, ඔවුන්ව කම්පැනි කරන්න, ඔවුන්ව දරා ගන්න වෙනවා, ඔවුන් ඉවසීමෙන් බලා ගන්න වෙනවා, ඔවුන්ට ආදරය කරන්න, ඔවුන්ව සහභාගී කරව ගන්න ඔබෙත් එක්ක මේ යන ගමනට. මොකද මේ ජෙනරේෂන් එක හරිම ක්‍රියේටිව්. මේ ජෙනරේෂන් එක හරිම ක්‍රියේටිව්. හරිම දුකක්. මොකද මම වර්තමානයේදී වැඩ කරන ගොඩක් කම්පැනිස් එක රික්‍රූට්මන්ට් ඔෆිසර්ස්ලාත් එක්ක. මොකද මගේ ජොබ් රෝල් එකේ තියෙනවා ඒ පාර්ට් එක. ගොඩක් කම්පැනිස් කැමති නැහැ ජෙන් සී එක හයර් කරන්න. එයාලා වර්ක් ෆ්‍රොම් හෝම් නම් කමක් නැහැ. වැඩේ කරලා ගෙදරින්දම සබ්මිට් කරන්න නම් අපි දෙන්න. ඔෆිස් එකට ඇවිල්ලා වැඩ කරන්න දෙන්න බෑ. අම්මෝ එපා වෙනවා උන් එක්ක වැඩ කරන්න ගියා. හැබැයි අම්මේ තාත්තේ යුරෝපීය රටවල් ඒ ළමයි ගැන ඒ ළමයිව ආර්ථිකයට දායක කරගන්නේ කොහොමද? ඒ ළමයිගේ අධ්‍යාපනය හදන්නේ කොහොමද කියලා විද්‍යානුකූලව රිසර්ච් කරලා ප්‍රතිපත්තිත් හදලා ඉවරයි. අපි තාම හිතලවත් නැහැ. දැන් 1998 ඉපදිච්ච කෙනාට අවුරුදු 27ක් 28ක් වෙනවා. දැන් ඔවුන්ගේ තරුණ වී ඉක්මවා යමින් තියෙනවා. හැබැයි ඒතකොට එයාලගේ තරුණ දායකත්වය, එයාලගේ ක්‍රියේටිව් ඇබිලිටි එක අපි අපේ අරගෙන නැහැ අපි කිසිම දෙයකට. ඉතින් අපි උත්සාහ කරමු අපේ පවුල් වලට ඒ ක්‍රියේටිවිටි එක ගන්න. ඔවුන්ට ඉඩක් දෙන ගමන් ඒ ක්‍රියේටිව් ජෙනරේෂන් එකක්, හරි ඉනෝවේටිව් ජෙනරේෂන් එකක්. ඒත් එක්ක ඔබ ස්ටඩිලි ඔබේ ෆේත් එක, ඒ ලව් එක බලාපොරොත්තුව තුළ ඔවුන්ව ගොඩ නගමු. ඉතින් මම හිතනවා ඔබ ඔළුවට දෙයක් ගන්න නැති කියලා. ඉතින් අපි මේක රිෆ්ලෙක්ට් කරමු. අපි මේක රිෆ්ලෙක්ට් කරමු, අපි ඒක මෙනෙහි කරමු. හරිද? තව ටිකක් අපි හොයමු තොරතුරු. ඒ වගේම අපි උත්සාහ කරමු පොඩියට හරි. එකපාර ගිහලා මම දන්නා මේ ගිය ගමන් ප්‍රාර්ථිහාරයක් එනවා නම් ඉතින් හොඳයි නේද? නමුත් එහෙම අමාරුයි. එහෙම වෙන්නේ නැහැ. යථාර්ථය ඒකයි. at least චූටි එක පියවරක් අරගෙන එක පියවරකින් අපි උත්සාහ කරමු ඒ දරුවන්ව තව තවත් තේරුම් ගන්න. ඔවුන්ට කතා කරන විදියෙන් හරි, ඔවුන්ට තාක්ෂණය භාවිතා කරන්න දෙන විදියෙන් හරි, පොඩි ස්ටෙප් එකකින් හරි අපි පොඩ්ඩක් අකම්පනිමන්ට් එක හදාගමු. ඒ නිසා බොහොමත්ම ස්තුතියි. අපි දෙන්නව දරාගෙන හිටියට අහගෙන හිටියට මම හිතන්නේ පැය 1යි විනාඩි 20ක 15ක් හෝ 20ක් අපි කතා කරා. ඉතින් මම හිතනවා ඔබේ දරුවන් දැන් දහම් පාසල් ඉවරලා එනවා කියලා. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න, ආශිර්වාදවත් පෞල් ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඒ වෙනුවෙන් අපි ආශා කරනවා. ඔබේ දරුවන්ව සාර්ථක කරන්න, ඔවුන්ට ජයග්‍රහණය කරන්න, ඔවුන් ජේසුස් වහන්සේ තුල සාර්ථක වෙන්න පුළුවන් වෙන ඒ සතුට අත්දකින්න පුළුවන් විදිහ දෙමාපියන් වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ යාක්ෂාවලදීත් අපි දෙන්න වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් යාක්ෂා කරන්න. ඔබේ නමෝ මරියාගේ මතක් වෙන වෙලාවට පොඩි යාක්ෂාවක් කරන්න. ඒ යාක්ෂාව අපිට ගොඩක් වැදගත් මේ ගමන යන්න. මේ මොකද ඔබත් මමත් අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ එකම ස්ට්‍රගල් එකේ. ඉතින් අපි වෙනුවෙන් නැගී සිටියේ නැත්තම් අපි වෙනුවෙන් කවුරුත් නැගී සිටින්නේ නැහැ. ඉතින් ඒක එක වෑයමක් තමයි අපි මේ කතා බහ. ඉතින් බොහොමත්ම ස්තුතියි. Thank you Dr. Nilal and Mr. Manu invite කරාට. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම අපි ආය දවසක
හම්බෙමු නැත් කොහේ හරි හම්බෙමු. තව ටිකක් කතා කරන්න සාකච්ඡා කරමු. එහෙනම් ජෙසුපීටයි. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ ආවට. වැදගත් ලස්සන කතාවක් අද අපි අහගත්තේ. සොනාල් නෙත්මි you all again. ඉතින් හැම මාසෙම මේ වගේ විවාහ පෝෂණ වැඩසටහන්